අපිට තියෙන එදිනෙදා අපේ ජීවිතය ඇතුලෙන් අපි ඒ කාරණාව තේරුම් ගැනීමේදී ඔබට රූපය ගැන ලිස්ට් එකක් පාඩම් කරන්න පුළුවන් වුණාට ප්‍රායෝගික භාවිතය කියන එක ඒක නෙමෙයි ඊට වඩා වෙනස් තැනක තමයි ඒක කතා කරන්නේ. අපි රූපය කතා කරනවා ඔය 28 ආකාරයකට අපි සතර මහා ධාතු උපාදාය රූප අපි කතා කළාට ඔය ඔක්කොම මොන විදිහකට ගෝචර වුණත් ඔබ ගෝචර කරගන්නේ ලෝකය සකස් කරගන්නේ ආයතන 6කින්නේ. ඒකට ආයතන 6කින් තමයි අපි ලෝකය ගොඩනගා ගන්නේ. මොනවාද ඒ? චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන සහ මනායතන කියන ආයතන 6කින්. එතකොට මේ ආයතන 6කින් ගොඩනගා ගනු ලබන ලෝකයේහි යථාර්ථය පිළිබඳවයි අපි ප්‍රතිවේධ කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ යථාර්ථය පිළිබඳව ඉගෙන ගන්න යනකොට තමයි අපි ওই රූපය ගැන දැන් පාඩමක් ඉගෙන ගත්තේ. දැන් ඒක කොහොමද අපි කරන භාවනාවට ඒක සම්බන්ධ කරගන්නේ? අපි කරන මානසිකාරයකට විපස්සනාවකට ඒක අපිට භාවිත වෙන්නේ කොතනින්ද? පින්නතුනේ අපිට රූපය පිළිබඳව තියෙන්නට ඕන සංඥාව තමයි අනිත්‍යතාවයේ ප්‍රතිවේධ කරන්නට පුළුවන්කම තිබෙන අනිත්‍ය සංඥාවක් අපිට භාවිත වන්නට ඕනේ. ඒ අනිත්‍ය සංඥාව තමයි විපස්සනා වශයෙන් අපට වැඩෙන්නේ සහ දියුණු වෙන්නේ. එතකොට මේ අනිත්‍ය සංඥාව වැඩෙනකොට ඒ අනිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ කොතනද? රූපය ප්‍රකට වෙන තැන තමයි රූපය අනිත්‍යයි කියලා කියන්නේ. දැන් රූපය අනිත්‍යයි කියනකොට ඔබට හසු වෙන්නේ නැහැ රූපය කියන එක පිළිබඳව කතා කරනකොට ගෙවල් දොරවල් යාන වාහන අහුවෙන්න බෑ. ගස් කොළන් මිනිස්සු හම්බෙන්න බෑ. දැන් ඔබ රූපය ගැන ඉගෙන ගත්තනේ. දැන් ඉගෙන ගත්තේ ඇයි? ඔබට රූප කියලා කියපු ගමන් ඒ දේවල් මතක් නොවෙන්න ඕනේ දැන්. දැන් ඉගෙන ගැනීමේ ප්‍රතිඵලය මොකද්ද? රූපය ගැන නම් දැන් කතා කරන්නේ. දැන් ඔබට රූපේ විදර්ශනා කරන්න ඕනේ. රූපය අනිත්‍ය වෙන්න ඕනේ කියලා රූපය අනිත්‍ය දකින්න ඕනේ කියපු ගමන්ම දැන් ඔබට රූපය ප්‍රකට වෙන්න ඕනේ ගස්ගල් ගෙවල් දොරවල් යාන වාහන විදිහට නෙමෙයි. ඔබට ඒක ප්‍රකට වෙන්න ඕනේ කොතනද? ඔබට ප්‍රකට වෙන්න ඕනේ ඔය කතා කරපු රූප මට්ටමේදී ඇහැ රූප කියපු තැනදී චක්කායතනය කියලා අපි කතා කළා ප්‍රසාද රූපය කියලා එකක් වර්ණ රූපය කියලා කතා කළා ඕක තමයි ඔබට එන්න ඕනේ. පින්නතුනේ අපිට ලෝකය හටගන්නේ තැන් හතරක. ඒ හතරට අපි කියනවා සතර වෝහාර ධර්ම කියලා. අපි ව්‍යවහාර කරන තැන් හතරක් තියෙනවා. ඒ තමයි දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන මේ තැන් හතර. දිට්ඨ කියන්නේ දකින දේ, සුත කියන්නේ අහන දේ, මුත කියන්නේ විඳින දේ, විඤ්ඤාත කියන්නේ දැනගන්න දේ. එතකොට දිට්ඨ කියලා කියන්නේ දකින දේ වෙනකොට දකිනවා කියන තැන තිබෙන ස්වභාවය තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක්. එතකොට මේ අපි වේදනා සංඥා සංඛාර වල විස්තරාත්මකව අපි හෙට හඳුනගනිමු. හැබැයි දැන් රූපය ගැන හඳුනා ගැනීමේදී ඇස නැතුව රූපය ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි ගොඩක් රූප ගැන ඉගෙන ගන්න ඇති. දැන් ඔබ ඒ ඔක්කොම අමතක කරන්න දැන්. ඒ ඔක්කොම අමතක කරන්න. දැන් අවශ්‍ය නැහැ ඒක. දැන් අවශ්‍ය මොකටද? ඒ ටික ඔබ තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගැනීම ප්‍රමාණවත්. දැන් ඒක තියාගෙන ඒ කියපු රූප ටික දැන් අදාළ වෙන්නේ නැහැ. දැන් ඔබට ඇහැට පේන්නේ මොකක්ද? වර්ණ රූපය විතරයි. ඇහැට පේන්නේ වර්ණ රූපය විතරයි. එතකොට පේනවා කියන දේ හදන්න මුල්ුනේ මොකද්ද? වර්ණ රූපය. ඒක දැන් වර්ණ රූපය උපදිනවා කියන තැනකදී කනට නම් ශබ්ද රූපය, නාසයට නම් ගන්ධය, දිවට නම් රසය, කයට නම් පොට්ටබ්බේ. එහෙනම් වෙන මොකකටද අපි ගිහිල්ලා අර මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කිව්වනේ. ඊට පස්සේ මේ තව කිව්වා මේ උපචය සම්තති ජරතා අනිච්චතා කිව්වා, ඉත්තේන්ද්‍රිය රූප කිව්වා, පුරුෂේන්ද්‍රිය රූප කිව්වා. ඇයි මේ මෙච්චර කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කිව්වා? ඇයි අපි ඒව කතා කරන්නේ ඇයි? අපිට රූපය ප්‍රකට වෙන තැනක අපිට නුවණක් තියෙන්න ඕන. දැන් අපිට S2ට පේනවා වර්ණ හැඩ ටිකක් තමයි S2ට පේන්නේ. ඒ වුණාට වර්ණ හැඩ දෙක ඉක්මවලා ගිහිල්ලා අපිට පේනවා රූපය
ගැහැණු කෙනෙක්, පිරිමි කෙනෙක්, පුද්ගලයෙක් හැටියට අපිට පේනවා. මම නැගිටිනවා, මම ඇවිදිනවා කියලා අපිට ප්‍රකට වෙනවා. අන්න ඒ තැනක මේ පවතින්නේ පුද්ගලයෙක් නොවන මෙබඳු එකිනෙකට වෙන් වෙන් වුණ රූප ධර්ම ටිකක් කියලා තේරුම් ගැනීමේ නුවණ උපද්ද ගන්න ඕන නිසා තමයි අපි ඒව ගැන කතා කළේ. ඒ මොකටද? ඇහැට පේන්නේ නැහැ ස්ත්‍රී ඉන්ද්‍රිය රූපය හෝ පුරුෂ භාව රූපය හරි ඇස් දෙකට පේන්නේ නැති වුණාට අපිට රූපයක් දැක්කහම හිතෙනවා මේ ඉන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කියලා. එතකොට දැන් එහෙම රූපය ඇයි එහෙනම් ඇහැට පේන වර්ණ හැඩ ටිකෙන් ස්ත්‍රී පුරුෂ භාවයන් එහෙම ගෙනාවේ ඇයි? එතකොට අපිට පේනවා කනබුන ආහාරය නිසා ඒ හටගත්ත එකිනෙකට වෙන් වුණ රූප ධර්ම සමූහයක පැවැත්ම මිසක පුද්ගලයෙක් නෙමෙයි. ඔබට කවදාකවත් S2කට පුද්ගලයෙක් පෙනුනේ නෑ. S2කට පෙනුනේ වර්ණ රූප රාශියක් විතරයි. එහෙනම් වර්ණ රූප රාශියක ඒක කාන්තාවක්මයි ඒක පුරුෂයෙක්මයි කියලා පෙනුනේ මොකක් නිසාද කියන එක ඔබේ හිතෙන් විතර්ක කරනකොට ඔබට උත්තරයක් තියෙන්න ඕනේ. මේ අවකාශ ධාතු අවුරගෙන සකස් වෙච්ච හට ගන්න රූප ධර්ම ටික ස්ත්‍රියක් පුරුෂයෙක් විදිහට එක රූපයක්වත් තිබෙන්නේ නැහැ. ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය රූපේ නිසයි මේක මේ විදිහට මේ සතර මහා ධාතු පහදාය රූප ටික ගොඩ නැගිලා තියෙන්නේ. ඒකට අර රූපේ තමයි එතනදී බලපෑම් කරලා තියෙන අනිත් රූප ගොඩ ඒ විදිහට හදන්න. ඉතින් හදපු විදිහට අනුව අපි ව්‍යවහාර කරලා තියෙනවානේ. එකම මැටි ටික වතුර ටික අරගෙන ඉවර වෙලා එක විදිහකට හදලා ඒකට වළඳක් කියලා එකකට මුට්ටියක් කියලා අපි එක එක දේවල් හදලා තියෙන හැදිලා තියෙන්නේ මොනවද? පස් සහ වතුර කියන දේවල් ටික තමයි අපි එකතු කරගෙන තියෙන්නේ. ඒ වගේ අපිට පේනවා මේ සතර මහා ධාතු උපාදාය රූප කියන රූප ධර්ම ටිකම ඒ රූප ධර්මයන්ගේ එකිනෙකට වෙන් වෙන් වුණ රූප ගොඩක් හරියට වැලි ගොඩක් එක තැනක තිබුණාම කැට කැට වෙන් වෙන් වෙච්ච වැලි කැට ටිකක් නිසා කන්දක් පේනවා වගේ අපිට වෙන් වෙන් වුණ රූප ධර්මයක් ඇති තැනක නේද මේ ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා පේන්නේ. ওই අවබෝධය ඔබට ඇති කරගන්න පුළුවන් වෙන්නේ මොකක් ගැන අවබෝධය තිබුණොත්ද? ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය රූපය කියන්නේ මොකද්ද කියන එක ගැන අහලා තේරුම් ගත්තොත් විතරයි. එහෙම නැතුව ඉන්න කෙනෙකුට හිත ගිහිල්ලා විතර්ක කරන්න පටන් ගන්නවා. එහෙනම් ඉතින් කන බොන ආහාරය නිසා නම් ඔක රූපය හැදෙන්නේ. එහෙනම් ඔය ස්ත්‍රියක් විදිහටම ඉන්නේ. පුරුෂයෙක් විදිහටම ඔය ඉන්නේ. ඇයි ඉතින් එහෙනම් රූපය ඔක්කොම එකක් මොකක් හරි එක විදිහක් වෙන්න බෑ. ඇයි මේ වෙනස් වෙන්නේ? ඒකට එහෙම වෙනස් වුණත් ඒ වෙනස් වෙන බව හදලා තියෙන්නේ මේ විදිහේ මේ රූප කලාපවල එකිනෙකට වෙනස් එකකට එකක් පුද්ගලයෙක් නොවුණු කෙනෙක් නොවුණු දෙයක් කියන අවබෝධය ඔබට මූලික වශයෙන්ම අරක ඇතුලේදී හදලා ඉවරයි. ඒක දිගට වඩන්න ඕනේ නැහැ. ඒක ඔබ දිගට තේරුම් අරගත්තාම එකපාරක් ඔබ තේරුම් ගත්තාම ඒක ප්‍රමාණවත්. දැන් දිගින් දිගටම මේ රූපේහි ඉන්ද්‍රිය ඉත්තිභාව රූපද පුරුෂ භාව රූපද ඇත්තේය කියලා හිතේ තින්න යන්න අවශ්‍ය නැහැ. දැන් ඔබ විදර්ශනා කරන්නේ අර දැනුම අර අවබෝධය තියාගෙන ඇහැට රූපය පේන තැනක තියෙන ස්කන්ධ ටික පිළිබඳව තමයි දැන් ඔබ නුවණ ඇති කරගන්න යන්නේ. කනට ශබ්දය ඇහෙන තැනක තමයි අපි ඒක උපද්ද ගන්න යන්නේ. එතකොට නාසයට ගඳ සුවඳ දිවට රස කයට ස්පර්ශ මනසට අරමුණු දැනෙන තැනක තමයි අපි මේ නුවණ උපද්ද ගන්න යන්නේ. කොටින්ම කියනවා නම් දිට්ඨ සුත්ත මුත විඤ්ඤාත කියන තැන් හතරේ තමයි අපි ප්‍රායෝගිකව මේ නුවණ ඇති කරගන්න යන්නේ. එතෙන්ට යනකොට අර ඔබට සංකීර්ණ ලොකු පාඩමම අතහැරෙනවා. දැන් එන්නේ හරි සරල නමුත් ඊටාම සියුම් තැනකට. ඒ තමයි මෙතනට අදාළව නම් ඔබට අවශ්‍ය වෙන්නේ එකම කරුණක්. ඒ තමයි ඇස ඇති කල්හි රූපය, රූපය ඇති කල්හි ඇස. ඇස ඇති කල්හි රූපය, රූපය ඇති කල්හි තමයි ඇස. එතකොට ඇහැයි රූපයයි දෙක තියෙනකොටම තමයි චක්කු විඥානය. මේ තුන් දෙනාගේ එකතුව තමයි ඇහැ පනවන්නත්, රූපේ පනවන්නත්, සිත පනවන්නත්, චක්කු විඥානය පනවන්නත් හේතුව. මේ තුන් දෙනාගේ එකතු වීම නැත්තම් ඔබට ඇහත් නැහැ, රූපෙත් නැහැ, චක්කු විඥානයත් නැහැ. දැන් මොකද්ද මේකෙන්දි මේ කියන්නේ? තමන්ගෙන් පරිබාහිරව පැනවීම සඳහා මුළු සමස්ත ලෝකයේම පැවැත්මක් ඔබට හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපිට මොකද්ද මෙතනදී ප්‍රකට වෙන්නේ? හේතු ටික ඇතිකල්හි මේ ලෝකයේ උපදිනවා. හේතු ටික නැති වෙනකොට ලෝකේ නැති වෙනවා. මොන ලෝකයේද? පුද්ගලානුබද්ධ ලෝකය. මේ තමන්ගේ පැත්තෙන් හදාගන්න ලෝකය.
විදර්ශනාවට පාදක වෙන්නේ ඔන්න ඔය තමන්ගේ පැත්තෙන් හදාගන්න ලෝකයේ මිසක තමන්ගෙන් පරිබාහිරවත් අපි පාඩමක් විදිහට ඉගෙනගත්ත රූප බිඳිනවා කියලා බලන එක නෙමෙයි. අපි ඇති වුණත් නැති වුණත් මේ එළියේ තියෙන රූප කලාප මොහොතක් මොහොතක් පාසා බිඳි 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 යනවා කියලා හිතන එක නෙමෙයි දැන් උදේවැය බලන එකට අදාළ වෙන්නේ. උදේවැය බලන එකට අදාළ වෙන්නේ එකම තැනක්. ඒ තමයි මොකද්ද? ඇහැ රූප චක්කු විඥාන ඇති කල්හිම ඔබට පෙනෙන බව ඇති වුණා. ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගෙන් එකක් හරි නැති වෙනකොට පෙනෙනවා කියන එක නැති වෙනවා. දැන් ඔබ තේරුම් ගත්තා අර දැනුම ඇතුලේ දැන් ඔබට අමුතුවෙන් එකින් එකට ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනේ නැහැ රූපයයි ඇහැට පේන්නේ කිව්වහම එතකොට ඔබට දැන් කියන්න ඕනේ නැහැ රූපය නම් ඇහැට පේන්නේ ඒ පේන්නේ වර්ණ රූපය විතරයි කියන එක දැන් ඔබ දන්නවා. දැන් ඔබට ආයෙ කියන්න ඕනේ නැහැ පුද්ගලයා පෙනිලා නැහැ කියලා නේ. එහෙම කියන්න ඕනේ නැහැ නේ. දැන් ඔබට ආපහු කිව්වොත් එහෙම ඔබ කවදාකවත් S2කට මිනිස්සෙක් දැකලා නැහැ කිව්වහම එකපාරම නිකන් 아무තු කතාවක් කිව්වා මොකද්ද මන් දන්නේ නැහැ. අයිය අප්පා මෙච්චර මිනිස්සු පේනකොට මේ පේන්නේ නැහැ කියන්නේ කියලා. දැන් 아무තුවෙන් ගලපගෙන හිතන්න ඕනේ නැහැ. ඇයි දැන් ඔබට දැනුමක් තියෙනවා ඇහැට පේන්නේ එකම එක රූපයයි කිව්වා ඒ තමයි වර්ණ රූපය. එහෙනම් ඔබ කවදාවත් මිනිස්සු දැක්කේ නැහැ කියන්නේ වර්ණ රූපය ඇතුලේ ඔය පාට හැඩ ටික ඇතුලේ මිනිස්සු හිටියේ නැහැ. දැන් ඔබට ඕක ගලප ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඔය කියන කතාව සාමාන්‍ය ජීවිතේට. එහෙනම් වර්ණ හැඩ ටික මිනිස්සෙක් නෙමෙයි නම් අපි කොහොමද මිනිස්සෙක්ව විඳින්නේ? එහෙනම් පේන දේද විඳලා තියෙන්නේ හිතින් එකතු කරගත්ත හිතින් දැනගත්ත දේද අපි මේ විඳින්නේ? හිතින් එකතු කරගත්ත දැනගත්ත දේ විඳිනවා මිසක අපි කවදාකවත් අපි පේන දේ නෙමෙයි මිනිස්සෙක් කියලා විඳින්නේ. නේ? මෙතන මිනිස්සෙක් නෙමෙයි මේ පිළිමයක් නෙමෙයි තියෙන්නේ මිනිස්සෙක් ඉන්නේ කියලා අපි විඳින්නේ කොහොමද ඔබ ඕක විඳින්නේ? ඔබ විඳින්නේ ඔතන පිළිමයක් නෙමෙයි මිනිස්සෙක් ඉන්නේ කියන එක ඔබ විඳින්නේ. ඒක හෙලවෙනවා, එහෙට මෙහෙට යනවා පේනවා නේ, කතා කරන සද්දයක් ඇහෙනවා. ඇල්ලුවොත් එහෙම ඔබට මෘදු මොලොක් බවක් ගතියක් දැනෙනවා. එතකොට උෂ්ණත්වයක් දැනෙනවා. දැන් ඒක ඒ විදිහේ ගොඩක් දේවල් මුල් කරගෙන ඔබ තේරුම් ගන්නව දෙයක් පේනකොට මෙතන තියෙන්නේ පිළිමයක් නෙමෙයි. මෙතන ඉන්නේ මිනිස්සෙක් කියලා. දැන් ওই මිනිස්යාව හැදුවේ මොන ආයතනයෙන්ද? මන ආයතනයෙන් විතරයි. ඕක කවදාකවත් වෙන කිසිම ආයතනයකින් හදන්න පුළුවන්කම තිබ්බේ නැහැ. ඇයි ස්පර්ශයේ පැත්තෙන් ඔබට අතින් ඇල්ලුවොත් ඔබට ස්පර්ශ උනේ මොනවද? පඨවි ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුව තුනෙන් පොට්ටබ්බේ කියලා අපි කියන්නේ. ඒකට පොට්ටබ්බයක් විතරයි ඔබට ස්පර්ශ උනේ නේ. තද ගතියක් දැනෙනවා, උණුසුම් සිසිල් බවක් දැනෙනවා. ඊට පස්සේ වායෝ ගතියක් දැනෙන එච්චරයි. ඒක මිනිස්සයා නෙමෙයිනේ. ඒකට පාට තිබ්බේ නැහැනේ නේ. ඒකට හැඩ තිබුණෙත් නැහැ. එතකොට ඇහැට පේන්නේ මොකද්ද? වර්ණ රූපයක්. ඔබ ඒක සාමාන්‍යයෙන් ඔබ පිළිගන්න දෙන්නේ නේ මේ මොහොතේ ඇහැට පේන්නේ මේ ආලෝකයක් බාහිර වස්තුවකට වැටිලා එන පරාවර්තිත ආලෝකයක් ඇහැට එනවා කියන එක ඔබට පේනවනේ නේ. එතකොට ගිය තප්පරේ ආපු ආලෝකයේද දැන් ඉන්නේ අලුත් එකක්ද? අලුත් එකක් කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙන අපි පිළිගන්න දෙයක්. එහෙනම් ගිය තප්පරේ පේනුන එක මේ තප්පරේ පේන්නේ නැත්තම් ඔබට යන එන මිනිස්සු ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැනේ. අපි කොටින්ම කියනවා නම් අපි කිව්වනේ උදේ එක ඊතලයක් අරගෙන මේ ඊතලය දුන්නෙන් විද්ධාම ඊතලේ යනවා කියලා. මම දැන් මේ උපමාව පොඩ්ඩක් අලුත් කරොත් ඔය ඊතලේ කොයි වෙලාවකවත් ගියේ නැහැ ඊතලේ හැම වෙලෙම එකම තැන තිබ්බේ කියලා. නේ? ඊතලේ කොයි වෙලාවකවත් ගියේ නැහැ නේ. ඊතලේ හැම ක්ෂණයකදීම එකම තැනකනේ ඊතලේ තිබ්බේ. හැම මොහොතකම එක ක්ෂණයකදී එක අවස්ථාවකදී ඊතලේ කොහෙද තිබ්බේ? එක තැනක තමයි තිබ්බේ. ඒ නිසා ඔබ ඔය ගියා කියන අවස්ථාව ෆොටෝ ලක්ෂයක් ගැහුවොත් එහෙම ඔය ෆොටෝ ලක්ෂය එක ෆොටෝ එකකවත් ඔබට හම්බෙන්නේ නැහැ යන ඊතලයක්. ඔබට ෆොටෝ ලක්ෂෙම හම්බෙන්නේ එක තැනක තිබ්බ ඊතලයක් විතරයි. ඒ වගේ ඔබට හම්බෙන්නේ නැහැ කවදාවත් යන්නේන මිනිස්සු සහ ජීවත් වෙන මිනිස්සු ඇස් දෙකට දකින්න හම්බ වෙන්නේ නැහැ. එක මොහොතක පේන්නේ එක තැනක තියෙන රූපය කියලා ඔබට පේන තැනකදී එක මොහොතක ස්කන්ධ පහක් ඉපදුනා එච්චරයි. ඒ මොහොතේදී එච්චරයි. මුළු ලෝකෙම මම සහ ලෝකය කියන ඔක්කොම එච්චරයි තියෙන්නේ. ඒ ස්කන්ධ පහ විතරයි. ඒකෝට දැන් අපි අනිත්‍යතාවය දකින්න ඕනේ. ඔන්න ඔය ස්කන්ධ පහේ මොකේද අර පෙනෙන බව ඇති කරපු
ස්කන්ධ පහේ තමයි දැන් අපි අනිත්‍යතාවය දකින්න ඕනේ. දැන් අර දැනුම සමස්ත දැනුම අර රූපේ ගැන අපි අර උදේ කතා කරපු එක උපකාර කරන්නේ අපිට මේ එළිය පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා කියලා කියපු එක බිඳලා අර ඝන සංඥාව අයින් කරලා නෑ එකිනෙකට වෙන් වුණ රූප කලාප ගොඩක් ඔතන තිබුණේ එකක්වත් පුද්ගලයෙක් උනේ නෑ කියලා එළිය පැත්තෙනුත් ඕක පෙන්නවා. දැන් අපි පෙන්නනවා අතුල් පැත්තෙන් අරගෙන අපි පෙන්නනවා ඇහැට හැම වෙලාවකදී රූපය ගැටෙන තැනක හිත ඉපදුනාමයි අපි රූපයක් දකිනවා කියන බව ඇති උනේ. මේ තුන් දෙනාගෙන් එකක් හරි නැති වෙනකොට මොකද්ද නැති වෙන්නේ? පේනවා දකින්නවා කියන බව නැති වෙනවා. එහෙනම් අපි කවදාකවත් කලින් දැකපු කෙනා අපහු දැකලා නැත්තම් අපි කොහොමද අලුතෙන් රූපයක් පේනකොට මිනිස්සු දකින්නේ? නේ? එහෙනම් ඔබට ආපහු දැන් හිතන්න දෙයක් නැහැ. ආපහු කවදාකවත් නිකන් අහපු නැති අමුතුම කතාවක් කිව්ව නිකන් තේරෙන්නේ නැති භාෂාවකින් මොනවදෝ කිව්වා වගේ ආපහු අහන් ඉන්න ඕනේ නැහැ. ඇහැට කවදාකවත් මිනිස්සු පෙනිලම නැහැ කියලා කිව්වහම නිකන් අර විදිහට අහන් ඉන්න ඕනේ නැහැ. නිකන් තේරෙන්නේ නැති භාෂාවකින් මොනවදෝ එකක් කිව්වා වගේ අහන් ඉන්න ඕනේ. දැන් ඔබ දන්නවා. ඇයි එහෙම කියන්නේ? මොකද්ද හේතුව? ඒ හේතුව නිකන් නෙමෙයි ආවේ අර උදේ අහගත්ත අමාරුවෙන් අහගෙන හිටපු අර රූපය ගැන කතා කරපු විග්‍රහයත් එක්ක එන දෙයක් තමයි අපිට ඒ අවබෝධය. එතකොට ඔබේ හිත විතර්කයක් කරලා පෙන්නුවොත් එහෙනම් ඒ වුණාට ස්ත්‍රියක් පුරුෂයෙක් විදිහට පේන්නේ කොහොමද කියලා ඇල්ලුවොත්. එතකොට මෘදු මොලොක් බවක් පේන්නේ කොහොමද? යන්න එන්න මුල් වෙන්නේ කොහොමද කියලා පෙන්නුවොත් ඔබ දන්නවා එතන මේ හිත උපදිනකොට උපදින විඤ්ඤාප්ති රූප සමුදායක් තියෙන්නේ. කතා කරන මිනිස්සෙක් ඉන්නවද කියලා බැලුවොත් නෑ. ඔබට පේනවා එතන හටගන්න රූප මොනවද තියෙන්නේ? අපිට ශබ්ද රූප ටිකක් හම්බෙන්නේ. ඒක කෙනෙක්ගේ ශබ්දයක් නෙමෙයි. එහෙනම් ඇයි කෙනෙක් කතා කරනවා වගේ ඇහෙන්නේ? එතන තියෙන්නේ අර විඤ්ඤාප්ති රූප ටිකත් එක්ක මුල් කරගෙන ඉපදුණු ශබ්ද ටිකක්. එතකොට දැන් අපිට අර ශබ්දය ගැන අවබෝධයක් තියෙනවා. හිතෙන් හදිසියෙ අර විතර්කයක් ඇදුවොත් පුද්ගලයා ඉතුරු කරන්න නෑ. ඒක නැති කරන්න අපිට දැන් නුවණක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ නුවණට තමයි අර අපි උදේ කතා කරපු දැනුම අපිට උපකාර වෙලා තියෙන්නේ. විපස්සනාව අපිට පටන් ගන්න තැන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තරුණ බොහොම ශක්තිමත් විපස්සනාව. ඒකට අපි කියන පරිපාක විපස්සනා කියලා. පැසීමට ගියපු ශක්තිමත් අධීරටපත් කරපු විපස්සනාවක් තියෙනවා. තව විපස්සනාවක් තියෙනවා මේ පරිපාකයට නොගිය විපස්සනාවක්. ඒ විපස්සනාව තමයි මුලින්ම කෙනෙක් සිද්ධ කරන්නේ. ඒක අපි ඥාන හැටියට කතා කරනකොට නම් අපි කියනවා ඒකෙදී නාම රූප පරිච්ඡේද ඥානය, පච්චය පරිග්ඝහ ඥානය, සම්මස්සන ඥානය කියලා. කොටස් තුනක් අපිට තියෙනවා. ඔබට මේවා නම් වශයෙන් මතක තිබෙන්නේ නැති වෙන කමක් නැහැ. මේ කියන කරුණ ඔලුවට ගත්තාම ඇති. මොකද නාම රූප පරිච්ඡේද ඥානය, පච්චය පරිග්ඝහ ඥානය, සම්මස්සන ඥානය. මේ ඥාන තුනෙන් පොදුවේ මොකද්ද කරලා තියෙන්නේ? මේ ඥාන තුනෙන් කරලා තියෙන්නේ පොදුවේ ගත්තාම නාම රූප පරිච්ඡේදය. නාමය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද කියලා වෙන් වෙන් වශයෙන් හොඳට විස්තර හඳුනගෙන තියෙනවා. දැන් ඒකට අදාළව තමයි පින්නතුනේ අපි ඔය උදේ රූපය හඳුනගත්තේ. මොකද විපස්සනා කරන්න යන්න කලින් එයාට නාම රූප පෙන්ලා තියෙන්න බෑනේ. නැත්තම් ඔබ විපස්සනා කරන්නේ හැමදාම මොකද්ද? gedara තියනවා. gedara තියෙන තැනක උපදින්න ඉතින් ස්කන්ධ පහක් නේ. ස්කන්ධ පහ එකක්වත් gedara නෙමෙයි කියලා අපි gedara හදලා තමයි අපි ඊට පස්සේ ඔක බලන්න යන්නේ. දැන් එහෙම බලන්න නැති වෙන්න ඕනේ හින්දා තමයි මොකද්ද අපි මේ කරන්නේ? අපි පෙන්නනවා ස්කන්ධයන්ගේ ඇත්තම ස්වභාවය මොකද්ද කියලා. එසා මේ නාම රූප පරිච්ඡේද ඥානයේදී අපි කරන්නේ මොකද්ද? නාම රූප වශයෙන් අර තියනවා කියලා පෙනුන අරමුණ ඇතුලේ අපි විස්තර කරලා බලන්න අපි දක්ෂයි. මෙතන තියෙන්නේ රූප ධර්ම ටිකක් සහ එකිනෙකට වෙන් වුණ නාම ධර්ම ටිකක් කියලා මේ ටික අපි දකින්න දක්ෂයි. ඊට පස්සේ පච්චේ පරිග්ඝහ ඥානයේදී අපි බලනවා මේ ප්‍රත්‍ය නිසයි මේ ටික උපදින්නේ ප්‍රත්‍ය නැති වෙනකොටම මේක නැති වෙනවා. ඇහැ රූප චක්කු විඥාන උපදිනකොටම තමයි ඔබට රූපය තියනවා කියලා පේන බව ඇති වෙන්නේ. ඇහැ රූප චක්කු විඥාන නැති වෙනකොටම පේනවා කියන එක නැති වෙනවා. දැන් ඕක ඉතින් වචන ටිකක් විදියට ඔබ අහගෙන ඉන්න පුළුවන්. හරි සරලව ඔක කිව්වහම. ඊට ඒක එහෙම බෑ. ඔබේ ජීවිතේ නුවණක් හැටියට යෙදෙන්න ඕනේ. දැන් මම මෙහෙම කිව්වොත් තව පැත්තකින් ඔබට පිටිපස්සේ තව අය ඉන්නවා තව දේවල් තියනවා කියලා ඔබට හිතෙනවා නම් ඒක සම්පූර්ණම ඔය කියපු කතාවට ප්‍රතිවිරුද්ධ දෙයක් නේ. ඇහැ රූප චක්කු විඥාන ඇති කල්හි නම් පේන බව ඇති වෙන්නේ. පේන බව ඉතුරු නැතුව ඒ ටික නැති වෙනකොට නැති වෙනවා නම්
ඔබට පිටිපස්සේ දැන් ලෝකය තියෙනවා කියලා ඔබට හැඟීමක් තියෙනවා නම් ඔබ මේ වෙලාවේ දකින දේ දෙයක නැති දෙයක්ද? ඒක දකින්නේ නැහැ නේ. එහෙනම් ඒක තියනවා කියලා දැනෙන්නේ කොහොමද? ඉතින් ඔබ ඒ කියන්නේ ඉන්නේ අර අනිත්‍යතාවයේ දකින්නේ නැති තැනක. ඉතින් ඔබ ආපහු හැරිලා බලනවා. බලනකොට ඔබට ඒ වෙලාවේ පේන්නේ මොකද්ද? ඒ මොහොතේ ඇහැට එන වර්ණය ඔබට පේනවා. ඒ පේන්නේ ඔබ කලින් හරි ඉස්සරහා බලන් ඉන්නකොට තිබුණ එකද? නැත්නම් දැන් හැරිලා බලනකොට ඒ මොහොතේ පේන වර්ණයද? ඒ මොහොතේ පේන වර්ණය, පෙනෙන බව ඇති වෙනවා. ආපහු ඔබ ඉස්සරහට හැරිලා ඉන්නකොට ඔබ හිතනවා ඒකේ තියනවා කියලා. දැන් ඔන්න ඔය ගතිය බොරුවක් කියන එක ඔබට දකින්න පුළුවන් තරම් ශක්තිමත් බවක් තියෙන්න ඕනේ. ඇහැ රූප චක්කු විඥාන ඇති කල්හි පෙනෙන බව ඉපදෙනවා. ඒ ටික නැති වෙනකොට පේන බව නැති වෙනවා කිව්වා. එතකොට තේරෙනවද ඒක මොනතරම් සියුම් තැනකට බැස ගන්න ඕනේද කියලා. එතකොට අපිට හැම වෙලාවකදීම දැකපු දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට නිමිති ගොඩාක් වැඩි. දැන් අපි අර ආයතන ටික ඉගෙන ගන්නකොට දැන් ඔතනදී ගොඩක් අපිට උපකාර වෙන්නේ මොකද්ද? ආයතන ටික ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි විඥානය කියන එකේ පැවැත්මයි. අපි විඥාණයට අදාළව හිත කතා කරනවා. නමුත් දැන් මෙතනදී ඔබට දල වශයෙන් අදහසක් ඇති කරගන්න පුළුවන්. පෙනෙන බව ගැන කතා කරන්නේ ඔන්න ඔය කරුණු තුනේ එකතුවක් එක්ක. එහෙම නැතුව අපි කියන්නේ නැහැ කොයි වෙලාවකවත් ඔය තුන් දෙනාගෙන් බැහැරව ලෝකය තියනවා හෝ නැහැ හෝ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ආදී ලෙස කතා කරන්න යන්නේ නැහැ. ඒ හැම අන්තයකින්ම ලෝකේ තියනවා කිව්වත් එයා කතා කරන්නේ වැරදි තැනක. ලෝකය නැහැ කිව්වත් එයා මොන ලෝකෙද නැහැ කියන්නේ. එයා දන්න ලෝකේ එයත් ඉන්නේ වැරදි තැනක ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වොත් ඒ ඉන්නෙත් වැරදි තැනක ඇත්තේද නොවේ නොවන්නේද නොවේ කියලා ඒ කියන්නේ යනකොට ඒ ඉන්න හැම තැනක්ම හැම දෘෂ්ටියක්ම තියෙන්නේ කොයි මතද වැරදි තැනක තමයි ප්‍රස්තුතයක් මත තමයි මුළු චතුස්කෝටියක්ම ඇති වෙන්නේ වැරදි ප්‍රස්තුතයක් මත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මේ හේතු ටික ඇති කල්හි හට ගන්නවා. හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුව Nirodheටපත් වෙනවා. දැන් මේක අපිට පේන්න ඕනේ. අපේ ජීවිතේ කොයි තැන්වලද අපිට මේක පේන්න ඕනේ? මේ රූප තියෙනවා කියලා පේන තැන්වල, ශබ්ද තියෙනවා, ගන්ධ රස ස්පර්ශ තියෙනවා කියලා පේන තැන්වල. ඒ නිසා මේක ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට ලං කරගන්නකොට ඔබට යන්න තියෙන පිළිවෙල තමයි මම කිව්වේ. නාම රූප පරිච්ඡේදයේ පච්චේ පරිග්‍රහය සහ සම්මස්සනය කියපු විදිහ කියලා කිව්වේ. එතකොට ඒ ටික කොහොමද ඔබ එතෙන්ට ඉස්සෙල්ලාපත් කරගන්නේ? දැන් ඔබට උදේ කතා කරපු දැනුම උපයෝගී කරගෙන ඔබේ ජීවිතයේ ඇති බවට හම්බෙන අරමුණු ඔබ ඒ ටික ඛණ්ඩණය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබට මිටියක් දීලා තියෙනවා ඔබ හදපු ලෝකේ කඩන්න දැන්. දැන් තියෙන ওই මිටි අරගෙන ওই ලෝකෙට ගහ කඩන්න. ඔබ දවසට කොච්චර ගහනවද ඒ මහන්සි වෙන තරමට තමයි ඔබට ප්‍රතිඵල තියෙන්නේ. මොනවද ලෝකේ කියලා ඔබට හම්බෙන්නේ? ගෙදර තියනවා, යාන වාහන තියනවා, මිනිස්සු ඉන්නවා, මම ඉන්නවා කියලා ඔය ඇසුරු වෙන ඔක්කොම මොකද්ද ඔය ලෝකේ තමයි. දැන් මම ඕකෙදි කියන්නේ ප්‍රායෝගිකව ඔබ භාවිත කරනකොට අඩුම තරමේ දවසකට ඔබේ ජීවිතයේදී අරමුණු පහකවත් ඇත්ත දකින්න පටන් ගන්න කියලා. වැඩි දෙයක් නෙමෙයි අරමුණු පහක්වත්. මොනවද අරමුණු කියලා කිව්වේ? අරමුණු කියලා කිව්වේ මේ ඉන්නවා තියනවා කියලා හම්බෙන පුද්ගලයෝ සහ දේවල් විදිහට හම්බෙන අරමුණු වල ඇත්ත දකින්න පටන් ගන්න කියන එක. එතකොට තියනවාමයි කියලා හම්බෙනකොට දැන් gedara තියනවාමයි කියලා හම්බෙනකොට ඔබට ඔය gedara කියන එක අරගෙන හොඳට දාලා බලන්න ඔය ditta sutamuta විඤ්ඤාත කියන භාජන හතරට දාන්න ඕක ඉස්සෙල්ලම. මොකද ඉස්සෙල්ලම කරන්න ඕනේ ditta sutamuta විඤ්ඤාත කියන භාජන හතරට දාන්න. භාජන හතරට දානකොට දැන් ditta කියන එක ගන්නකෝ. ditta කියන එකට දාන්නේ මොනවද ඔබ? ඔබට දැන් දැක්ක රූපය gedara කියලා දැකපු රූප සටහන් සිහි කරගන්න පුළුවන් නම් ඒ හැම රූප සටහනක්ම කොහෙටද දාන්න ඕනේ? ditta කියන ගොඩට දාන්න. ඊට පස්සේ gedara ශබ්ද තියෙනවා නම් gedara දොරක ශබ්දයක් හරි gedara මොන මොනවා හරි දේවල් වල ඔබට ශබ්දය ඇහෙනවා නම් ඒව ඔක්කොම සුත කියන එකට දාන්න. එතකොට gedara ස්පර්ශයක් දැනෙන දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම කොහෙටද දාන්න ඕනේ? මුත කියන එකට දාන්න. හිතින් ඔක්කොම එකතු කරලා විඳ ගන්න දේ දාන්න විඤ්ඤාත කියන පැත්තට. දැන් ඉස්සෙල්ලා දිට්ඨ කියන එක හොඳට ගන්න. අරගෙන බලන්න කොයි මොහොතේ ඉපදුණු ඇහැද රූපයද ඒක දැනගත්ත සිතද ඔබට gedara කියන එක ගෙනාවි කියලා. පෙන්වන්න පුළුවන්ද කොයි මොහොතේද ඔබට පෙනුන එකද gedara උනේ කියලා. නෑ එක මොහොතකවත් ඔබට ඇති කරපු කිසිම පෙනෙන බවක ඔබට gedara කියලා එකක් පෙනුනේ නෑ. හැම මොහොතකම
gedara නොවන නාම රූප ධර්ම දෙකක් ඉපදුනා කියන එක පේනවනේ වෙන් වෙලානේ. gedara නොවන නාම රූප ධර්ම දෙකක් ඉපදුනා. ඒකට මේ මොහොතේ පේන බව හදපු එක නෙමෙයි ඊළඟ මොහොතේ පේන්නේ. ඒකට හැම මොහොතකම මේ නාම රූප ධර්ම දෙකක් ඉපදෙන තැනක ඔබට පේන බව ඇති වුණා. දැන් මොනවාද ඔබ ප්‍රත්‍ය බලනවා මේක උපදින්න. වර්තමාන ප්‍රත්‍ය තමයි මේ තුන් දෙනාගේ එකතු වීම තින්න සංගති. ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුන් දෙනා එක මොහොතක ඉපදුනා නම් ඔබට මොකද්ද දැනුනේ? ඇහැට පෙනුණු වර්ණ හැඩ ටික දැනගන්න පුළුවන්කම තිබුණා. එහෙනම් දිට්ඨ කියන පැත්තේ gedara දැනගත්තේ නැහනේ. gedara දැනගන්නේ නැහැ. ඇයි gedara දැනගන්නේ නැහැ කියලා කියන්නේ? ඉස්සෙල්ලම ඔය දකින රූපය ඔබට මගේ gedara කියන එක ගේනවා නම් ඔය රූපේ පේන හැමෝටම මොකද්ද පේන්න ඕනේ? මගේ gedara පේන්න එපානේ. එහෙම පේන්නේ නැහනේ. එහෙනම් ඇහැ කියන්නෙත් නැහනේ මේ gedara පෙන්නවා කියලානේ. ඇහැ කියන්නෙත් නැහැ. එහෙනම් පෙනුණා කියන බව විතරක් දැනගන්න චක්කු විඥානය කියන සිත කියන්නෙත් නැහැ මේක මගේ gedara කියලා. එහෙනම් දිට්ඨ කියන පැත්ත හදපු කිසිම තැනක ඔබට කිව්වේ නෑ මගේ gedara කියන එක. එහෙනම් මගේ gedara දැනගත්තේ කොතනින්ද? මගේ gedara කියන එක දැනගන්නේ ඔය පේනවා කියපු බව ඇති වෙලා ඉතුරු නැතුව නැති වුණාට පස්සේ. නැති වුණා කියන එක දන්නේ නැතුව කලින් ඔබ ඒ රූපය දැකලා ඇසුරු කරලා තියෙනවා නම් අන්න ඒ සංඥා ටික මතු කරගෙන හිතින් සිහි කර ගන්නවා. දැන් ඔබ මගේ gedara කියන එක හිතින් සිහි කරගෙන විඳින නිමිත්තක් මිසක ඇස් දෙකට පෙනුන දේ එහෙම නෙමෙයි. එතකොට ඒක කොහෙටද අයිති වෙන්නේ? විඤ්ඤාත කියන පැත්තට. විඤ්ඤාතයේ gedarද? විඤ්ඤාතයත් gedara නෙමෙයිනේ නේ. ස්කන්ධ ටිකෙන් එකක්වත් gedara නොවුණු ස්කන්ධ ටිකක්. එහෙනම් gedara නොවුණු ස්කන්ධ ටිකක් ඉපිද්ද නිරුද්ධ වෙන තැනක මේ gedara කියන එක විඳලා තියෙනවා. අපිට කොටස් දෙකක නුවණක් එනවානේ. එකක් ඇත්තටම පැවතුණු දේ අනිත් එක අපි හදාගත්ත දේ. තේරුණාද? මෙතනදී අපි කොටස් දෙකක් දැක්කා. ඇත්තටම පැවතුණු දේ මොකද්ද? ඒ මොහොතේ පෙනෙන බව ඇති කරපු දේ සහ පෙනෙන බව ඉතුරු නැතුව නැති වුණා කියන එක. විඤ්ඤාතයේ පැත්තෙන් අපි දැනගත්තා මොකක්ද? පෙනෙන බව ඇති කරපු තැනක නිරුද්ධ වුණ තැනක ඇත්ත දන්නේ නැති නිසා gedara කියලා සිහි කරගත්ත දෙයක්ම විඳිනවා කියන එක. නැත්තම් ප්‍රපංච සංඥාවක් මගින්ම ඇති කරපු දෙයමයි අපි දැනගන්නේ. එතකොට කවදාකවත් කලින් දැකපු එක ආය දකින්න බෑ නම් gedara කියන එක අපි විඳින්නේ කොහෙන්ද? කලින් දැකපු එකත් gedara මේකත් gedara කියලා ඇති කරගත්ත සංඥාවකින් විඳිනවා මිසක කොයි වෙලාවකවත් gedara විඳින්න බෑ. එහෙනම් ඔබ මේ වෙලාවේදී තේරුම් ගන්නවා පේන දේ නෙමෙයි මම විඳින්නේ හැම වෙලාවකදීම හිතින් හිතලා දැනගන්න දේම gedara කියලා විඳින එක නේද මේ කරන්නේ. ඒක gedara ගැන කැමැත්තක් තියෙනවා නම් කැමැත්ත තියෙන්නේ කොහෙටද දැන් ඔබට? තමන්ගේ හිත පැත්තෙම ඇති කරගත්ත දේ ගැන gedara තියනවා කියලා ගත්ත සංකල්පයටම මිසක ඇලෙන්නේ අර පේන පැත්තට එහෙම නෙමෙයි. හැබැයි අපි සංකල්පයට ඇලෙන අපි සංකල්පයේ තියෙන්නේ හේ කියලා හිතන් ඉන්න හින්දා මොකද කරන්නේ? ඒ පැත්ත තමයි මං ඇලෙන්නේ කියලා ඒ පැත්ත හදන්න බලනවා. දැන් ඔන්න ඔය මෝඩකම නැති වෙන්න අපි ඔය ඕක දෙපැත්තට කරලා නාම රූප ධර්ම දෙක පෙන්නනවා. ප්‍රත්‍යත් පෙන්වනවා. ඒකට අපි කියව පච්චේ පරිග්ඝහ කියලා. මොකද ඒ හේතු ටික නිසා හට ගන්නවා හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන එක පෙන්නනවා. ඊට පස්සේ සම්මස්සනයේදී මොකද කරන්නේ? අපි තුන් කාලයට පෙන්නනවා. තුන් කාලයට පෙන්නනවා කියලා කිව්වේ අතීතෙදි පෙනුණා නම් ඒ පෙනුන බවත් මොකද්ද? gedara උනේ නෑ. දැන් පේනවා නම් ඒකත් එහෙමයි. අනාගතයට පෙනෙන බවක් තියෙනවා නම් ඒකත් මොකද්ද? gedara නොවුනුම මේ බඳු ධර්ම ටිකක්ම හටගෙන නිරුද්ධ වෙන එකමයි වෙන්නේ. එතකොට මේ හැම තැනකම රැස් කරගත්ත බවෙන් විඳින එක තමයි විඳින්නේ කියලා අපි මේ දෙක හොඳට පෙන්වන්න පටන් ගන්නවා. මෙන්න මේක ඇතුලේ පිනතුනේ අපිට ඇති වෙන නුවණ තමයි අනාත්ම ස්කන්ධ ටිකක් ඉපදෙලා ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනවා කියලා කතා කරන්නේ. එතකොට අපිට අර gedara තියනවා කියලා ගත්ත සංඥාව ලෝකෙට පතිත කරන මෝඩකම අයින් කරගන්න පුළුවන්. දැන් ඔබ නැති කරන්න යන්නේ gedara තියනකොට gedetta තියෙන තණ්හාව නෙමෙයි මේ නැති කරන්න යන්නේ. මොකද්ද නැති කරන්න යන්නේ? gedara තියනවා කියලා ගත්ත කමම නැති කරනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? තණ්හා කරන්න ගයක් නැහැ ඔබට. මේ කරලා තියෙන්නේ තණ්හා කරන්න ගයක් නැති කරන එක කරලා තියෙන්නේ.
මොකද gedara තිබුණොත් තණ්හා කරනවමයි ඒක නතර වෙන්නේ. හැබැයි දැන් ඔබ කරන්නේ තණ්හා කරන්න ගෙයක් නැති කරනවා කියන එක තමයි ඔබ ඇති කරගන්න යන්නේ. ඒ නිසා දැන් මෙන්න මේක ඔය අරමුණ අරගෙන හොඳට ඒ අරමුණ ප්‍රකට කරගන්නවා. දැන් දරුවා ඉන්නවා කියලා හිතෙන එක ගන්නකො. ඒකත් මොකද්ද කරන්න පුළුවන්? පළවෙනි පියවර ඒක බෙදන්න කොටස් වලට දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඔය තැන් හතරට දාන්න. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැන් හතරට දාලා දිට්ඨ කියන එක හරහා බලන්නකො දිට්ඨ කියන එකේ දරුවව පණවන්න තිබුණේ කොයි මොහොතේද කියලා. ඔබට කිසි දවසක දරුවව පණවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ නේ. ඇහැට පේන වර්ණ රූපය ඔබට දරුවා ගේන්නේ නැහැ කොයි වෙලාවකවත්. එහෙම ගේනවා නම් ඒ රූපේ පේන හැමෝටම දරුවා පේන්න වෙන. එහෙම පේන්නේ නැහැ නේ. එහෙම පේන්නේ නැහැ. මම ඔකට කියන්නේ අද ඔබට වැඩිහිටි දරුවෙක් ඉන්නවා නම් අවුරුදු 15ක 20ක දරුවෙක් ඉන්නවා නම් මීට අවුරුදු 14කට 19කට කලින් පොඩ්ඩක් කාලතරණය කරලා ටයිම් ට්‍රැවල් එකක් කරලා අද තියෙන දරුවගේ පින්තූරයක් අරගෙන ගිහිල්ලා එදා පෙන්නලා අහනවා මීට අවුරුදු 15 14කට 19කට කලින් පෙන්නලා අහනවා මෙයාව දන්නවද කියලා. මොකද්ද කියන්නේ? දන්නවා කියනවද නැහැ කියනවද? නෑ ඔබ දන්නේ නෑ. එතකොට දැන් ඇයි ඔබ නොදන්නේ? ඉතින් ඒක දරුවන් නොවන නිසානේ ඔබ නොදන්නේ නේ. ඒක දරුවා නම් ඔබ දැනගන්න එපේ. දරුවා නොවන නිසා තමයි ඒක ඔබ නොදන්නේ. එහෙනම් අද මේක පේනකොට කොහොමද අද දරුවා කියලා කියන්නේ? එදා රූපය ඔබට දැන් අද තියෙන රූපය අරන් ගිහලා එදා පෙන්වන්න පුළුවන් කමක් තිබුණා නම් ඇයි එදා ඔබ දරුවා කියලා ඒක දැනගන්නේ නැත්තේ? අද තියෙන්නේ දරුවා කියලා දැනගන්නේ නැති වෙන කෙනෙක් කියපු රූපෙ නෙමෙයිද අද ওই විදිහට පේන්නේ? ඒ බඳු රූපයක්නේ පේන්නේ නේ. හැබැයි අපි කියනවා එදා දරුවා ඉන්නවා මේක ඒක නෙමෙයි. එතකොට දැන් අද ඔබ දරුවා කියන තැනට ඒ රූපේපත් උනේ කොයි වෙලාවෙද? කොයි වෙලාවෙදපත් උනේ? එකම වෙලාවක්වත් ඔබට පෙන්වන්න හම්බ වෙන්නේ නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? හැම මොහොතකම අතරක් නැතුව රූපය දකිනකොටම මේ මගේ දරුවා කියන එක රැස් කරනවා. ඊළඟ මොහොතේ අලුතෙන්ම පේන බව හදනවා. දැන් දරුවා ආපහු අප්ඩේට් කරනවා කලින් දැක්කේ දරුවා. ඒ දරුවා තමයි දැන් මෙහෙම ඉන්නේ. මොහොතින් මොහොත මොහොතින් මොහොත මොහොතින් මොහොත ඔබ අලුත් කරගත් එක අප්ඩේට් කරගත් එක අපි ධර්මයෙන් පාවිච්චි කරන වචනේ තමයි අபிසංස්කරණය කියලා. රැස් කරගන්නවා. රැස් කරගත් එකේ ප්‍රතිඵලය තමයි අද රූපේ දකින්නකොට දරුවා කියලා ඔබ විඳින්නේ. එහෙනම් දැන් මට කියන්නකෝ ඔබ විඳින්නේ අප්ඩේට් එකනේ. දරුවව නෙමෙයිනේ ඔබ විඳින්නේ නේ. ඔබ විඳින්නේ මොකද්ද? ඔබේ අප්ඩේට් එක තමයි ඔබ දරුවා කියලා විඳින්නේ. ඒ නිසා අපි දරුවව කියලා ඔබ විඳින්නේ. ඔබ ආදරය කරන්නේ මොන දරුවටද දැන්? ඔබ දිට්ඨ කියන එක පැත්තෙන් අරගෙන බැලුවොත් ඔබට ওই දරුවා පෙන්වන්න වෙන්නේ නෑ එක මොහොතකවත්. ඔබට පේනවා දරුවා නොවුණු හේතු ටිකක් ඇතිකල්හි හටගත්ත පෙනෙන බව. ඒ ටික නැති වෙනකොටම ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට දරුවා ওই පැත්තේ පේන්නේ නැහැ. ඒක දරුවාගේ හඬක් ඇහෙන්න පුළුවන්ද ඔබට? බෑ දැන් හඬ ඇහෙනකොට ඒ වුණාට ඒක දරුවගේමයි කියනකොට ඔබ දන්නවා දැන් සද්ද රූපේ කොහොමද උපදින්නේ ශබ්දේ කොහොමද කනට එන්නේ ඔක්කොම දැන් දන්නවා 아무තෙන් හිතන්න ඕනේ නෑ ඒ දැනුම ඔබට තිබීම විතරක් ප්‍රමාණවත්. ඒකට ඔබට පේනවා දැන් සද්දය ඇති උනේ මේ මොහොතේ කනත් සද්දයට ස්පර්ශ වෙනකොට මිසක කලින් තිබිලා එන දෙයක් එහෙම නෙමෙයි මේ මොහොතේ උපදින්නේ. ඒකට ඒක දරුවගේ සද්ද වෙන්නේ කොහොමද? ඒ ශබ්දයේ පිළිබඳව ඇති කරගන්න සංස්කාර නිමිත්ත ඇතුලෙන් තමයි අපිට ගන්නේ. ඒ තමයි දරුවගේ ශබ්දය කියලා. එතකොට අපිට පේනවා ශබ්දයේ යථාර්ථය හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන එක ස්කන්ධ පහක් තියෙනකොට තමයි ශබ්දය ඇහෙනවා කියන බව ඇතිකලේ. එතකොට ඒ ටිකත් දරුවා කියන එක පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියන නුවණක් අවබෝධයක් අපිට ඇති වෙනවා. ওই විදිහට පින්නතුනේ ditta sutta mutta විඤ්ඤාත කියන පැත්තෙන්ම ඔබ බලනකොට ඔබට එක පැත්තකවත් දරුවා පණවන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේකෙන් කිව්වේ ඔබට දරුවා දැනගන්න බැරි වෙනවා කියලාද? දැන් දරුවා අමතක වෙලා ගිහිල්ලා ඇසක ඉස්සරහට දරුවා ආවත් ඔයා කවුද කියලා අහන්නේ නැහැ ඊට පස්සේ නේ. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ ඩිමෙන්ෂියා හැදිලා වගේ ඔක්කොම අමතක වෙලා ගියා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඇයි මෙතන ප්‍රශ්නේ තිබුණේ දකින්න එකෙත් නෙමෙයි. ප්‍රශ්නේ තිබුණේ දැනගන්න එකෙත් නෙමෙයි. මේ නැති වෙන්නේ දකින්න එකක් නෙමෙයි නැති වෙන්නේ දැනගන්න එකක් නෙමෙයි. නැති වෙන්නේ මොකද්ද? දකින්න දේ සහ දැනගන්න දේ දෙකම එකයි කියලා ගත්ත මෝඩකමේ.
අද අපි කරන මෝඩකම තමයි දකින දේ දැනගන්න දේ අපි මනසෙන් විඳිනවා දෙකම එකක් කියලා. නැති වෙන්නේ මෝඩකම විතරයි. ඔබට ලෝකේ පරිහරණය කරන්න දකින දේ සහ දැන ගැනීම කියන එක ප්‍රමාණවත්. ඔබ දන්නවා දැක්ක දේ සහ දැනගත්ත දේ දැකීමෙන් පස්සේ ඉවර බවක් දන්නවා. දැනගත්ත දේ දැන ගැනීමෙන් පස්සේ ඉවර බවක් දන්නවා. මේ දෙකම එකක් කියලා හිතන මෝඩකම නැහැ. ඒ නිසා ඔබ ලෝකය විඳිනවා නැතුව නෙමෙයි. හැබැයි විසඤ්ඤුත්තෝ වේදේති කියලා කියනවා බැඳිලා නැහැ ඒකත් එක්ක. එකතු කරගෙන හදාගෙන විඳින එකෙන් ඔබ ඈත් වෙලා තියෙනවා. එකෙන් අයින් වෙලා තියෙනවා. අන්න එතෙන්ට තමයි දැන් මේ මනසින් අපි වෙන් කරගන්නකම කරන්නේ. ඒ නිසා හිතන්න එපා දැන් මේක වඩාගෙන යනකොට මට ඊළඟ දවසේ ගෙදර යන්න වෙන්නෙත් නැහැ. ගෙදර හම්බෙන්නෙත් නැති වුණොත් ඔහොම වුණොත් ඊට පස්සේ දරුවා හම්බෙන්නෙත් නැති වෙයි. එතකොට දරුවා ලෙඩ වුණොත් බලන්නේ කවුද? නෑ එහෙම වෙන්නේ නැහැ බය වෙන්න එපා. අපිට දැන් මෙතනදී කරන්නේ දරුවා කියන එක දකින්න එකේවත් දැනගන්න එකේවත් තියෙන වරදක් නෙමෙයි මේ කතා කරේ. දකින්න දේ සහ දැනගන්න දේ පිළිබඳව ඇත්ත නොදන්න කමේ ප්‍රශ්නේ මේ කතා කරන්නේ. ඔබ මෙතනදී ඇති වෙන්නේ ඇත්ත දන්න කම මිසක දරුවා කියලා දැනගන්න එක නැති වෙනවා කියන එක නෙමෙයි. ව්‍යවහාරයට ඔබ දැන ගැනීම කියන එක විතරක් ප්‍රමාණවත්. එදාට ඔබ පාවිච්චි කරනවා නුවණින් ඒක. නුවණින් පාවිච්චි කරනකොට ඒකේ කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නෑ. ඒක කෙලස් නැතුව ඔබට පාවිච්චි කරන්න පුළුවන්. රැවටීම නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අන්නේ රැවටීම නැතුව තමයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා තමයි අපිට මේ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපි කතා කරනකොට පින්නතුනේ අපි මේ අනිත්‍යතාවය පෙන්වා දෙන්න පටන් ගන්නවා. අනිත්‍ය ඔබට ප්‍රකට වෙන්නේ මොන වගේද? ස්කන්ධ ටිකේ. අනිත්‍ය දකින්න හදන්න එපා දරුවගේ, අනිත්‍ය දකින්න එපා ගෙදර, අනිත්‍ය දකින්න එපා මගේ. අනිත්‍ය දකින්න ඕනේ මොකේද? ස්කන්ධ ටිකේ අනිත්‍ය පේන්න ඕනේ. අනිත්‍ය කියන්නේ මොකද්ද? හටගෙන වැය වෙන බව. නිසා අනිත්‍යතාවය පදනම් කරගන්නෙත් දුක්ඛතාවය පදනම් කරගන්නෙත් මොකක් අනාත්මය පදනම් කරගන්නෙත් ඔන්න ඔය අනිත්‍යතාවය ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන එක තමයි පදනම් කරගන්නේ. ඒ නිසා අර දැන් අර ප්‍රශ්නයකටත් අහලා තිබේ දට්ටබ්බ වගේ සූත්‍රවලදී කතා කරන්නේ මොකද්ද? අනිත්‍ය වශයෙන් උපේක්ෂා වේදනාව දකින්න කියලා කිව්වනේ නේ. සැප වේදනාවට කිව්වේ මොකද්ද? සැප වේදනාවට කියනවා ඒ සැප වේදනාව අපි දකින්නේ දුක් වශයෙන්. දුක් වේදනාව සරල වශයෙන්. ඇයි? සැප වේදනාවක් ඉපදුනත් සැප වේදනාව උපදින තැනක දුක් වශයෙන් පේන්නේ කොහොමද? වේදනා දුකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හරි? ඒ කියන්නේ සැප වේදනාව උපදින වෙලාවේදී දුක් වේදනාව නැහැනේ. ඒ නිසා මේ සැප වේදනාව දුකක් හැටියට දකිනවා කියලා කියන්නේ වෙනතුනේ දුක්ඛ සත්‍ය දකින්නේ මොකද්ද? හට ගැනීම වැයවීම කියන සංකත දුක්ඛ ලක්ෂණය දකිනවා. ඒ නිසා සැප වේදනාවයිදී චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටද? දුක්ඛ සත්‍යයට. ඒකෙන් කියන්නේ සැප වේදනාව කියන එක දුක් වේදනාවේ කියනවා කියන එක නෙමෙයි. සැප වේදනාවයි දුක් වේදනාවයි දුරයි. වේදනාවේ දුර ළඟ කතා කරනකොට සැප වේදනාව දුරයි මොකටද? දුක් වේදනාවට. දුක් වේදනාව දුරයි සැප වේදනාවට. ඒ නිසා මේ වේදනාව දෙක එක ළඟක නැහැ. කොයි වෙලාවකවත් උපදින්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ කරන්නේ? සැප වේදනාවත් සංකතනම් හේතු නිසා නම් හටගන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා නම්. දුක් වේදනාවත් හේතු නිසා නම් හටගන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා නම්. ඒ හැම ධර්මයකටම පොදු මොකද්ද? දුක්ඛ කියන ලක්ෂණය. ඒක වේදනාවකින් දකින්න එපා. ඒ නිසා සැප වේදනාව කියපු තැනත් පේනවා මොකද්ද? දුක්ඛ ලක්ෂණය. දුක් වේදනාව සල්ලයක් හැටියට පේනවා. සල්ල කියලා කියන්නේ උලක්. ඒක කොහොමත් ඇනිලම තමයි තියෙන්නේ. ඒ නිසා 아무තෙන් දුක පෙන්වන්න ඕනේ නැහැ දුක්ඛ ලක්ෂණය කියන එක. ඒක ඇනිලම දුක පේනවා. මධ්‍යස්ථ වේදනාවෙත් මොකද්ද පේන්නේ? හට ගැනීම සහ වැයවීම පේනවා. ඒකට සැප වේදනාවේ දුක පේන්නේ නැහැ හට ගැනීම වැයවීම නැත්තම්. ඒ නිසා දැන් සැප වේදනාවේ දුක්ඛය පේන්නට නම් මේක අපි දැන් කතා කරගෙන ආපු ප්‍රස්තුතයට අපි දැම්මොත් ඔබට දරුවා ඉන්නවා කියලා සතුට දැනෙන තැනක ඔබට පේන්න ඕනේ මොකක්ද? ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම. එතකොට තමයි ඔබට දුක්ඛය ප්‍රකට වෙන්නේ. ඇයි දුක්ඛය ප්‍රකට වෙන්නේ? ඔබට පේනවා හැම මොහොතකම ස්කන්ධ ටික හටගෙන වැය වෙන බවක නම් තිබුණේ කිසිම වෙලාවක දරුවා කියන බව හදන්න පුළුවන් එකක් ඒ පැත්තේ තිබුණේ නෑ. ඒ සංකත බවම තමයි දුක්ඛ ලක්ෂණය කියලා කිව්වේ. ඒ දුක්ඛ ලක්ෂණය දැක්කේ නැති වුණොත් දුක ගේනවා කියන එකත් පේනවා ඔබට.
මේක කොටස් දෙකක් ඔබ තේරුම් ගන්න ඕන. ඔබේ අවධානය මෙතෙන්ට හොඳට දෙන්න. දුක සහ දුක්ඛ සත්‍ය කොටස් දෙකක් තියෙනවා. දුක මොකද්ද? දරුවා නිසා එන දුක. මොනවාද? දරුවා ලෙඩ වුණොත් දුකයි. දරුවා මැරුණොත් දුකයි. දරුවා කියන දේ ඇහුවේ නැති වුණොත් දුකයි. දරුවා පාඩම් නොකළත් දුකයි. දරුවා ඉගෙන ගත්තේ නැතත් දුකයි. දරුවා ඔබ කැමති විදිහට නොහිටියොත් දුකයි. ඒ ඔක්කොම මොනවාද? දුක්ඛ වේදනාව. වේදනාවක් ඒක. ඔබට දැනෙන මානසික දෝමනස්සේ නැමැති වේදනාව. දුක්ඛ සත්‍ය යනු වේදනාව නෙමෙයි. දුක්ඛ සත්‍ය යනු වේදනාව නෙමෙයි. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? වේදනාව නොවුණු ධර්මයන්ගේ හට ගැනීම සහ ධර්මයන්ගේ වැයවීම. දුක්ඛ සත්‍ය. මොකද්ද? හැම මොහොතකම ස්කන්ධ ටික ඉපදෙනවා, ස්කන්ධ ටික වැය වෙනවා. ඒක තමයි සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. එතනින් තමයි ඔබ දුක්ඛ සත්‍ය අල්ලගන්නේ. අර දුකට පදනම් වෙන්නේ ඔන්න ඔය දුක්ඛ ලක්ෂණය. ඇයි? හේතු නිසා හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක තමයි අපිට සැපය පවත්වා ගන්න බැරි. අය අද දරුවා කියලා ඔබ දකින ඒ ස්කන්ධ ටික ආයේ කවදාකවත් උපදින්නේ නැහනේ. නේ? අද දරුවා ඉන්නවා කියලා රැස් කරපු ස්කන්ධ ටික ආයේ කිසි කලෙක ආයේ උපදින්නේ නැහැ. එහෙනම් ඊළඟට ඔබ උපදින ස්කන්ධ ටික අරඹයා කලින් හිටපු දරුවා නෙමෙයි කියන බව හදුවොත් එහෙම මොකද වෙන්නේ? කලින් හිටපු දරුවට ආස කරපු තරමට දුක එනවා. ඒ හින්දා දැන් ඔබට දුක පේනවා කියලා කියන්නේ ඔබට තේරුම් යනවා දරුවා කියලා ඔබ ආදරෙන් පරිහරණය කරන හැමතැනකම ඔබ පරිහරණය කරන්නේ මොකද්ද? දුක්ඛෝම ස්කන්ධ ටිකක් කියන එක ගැන ඔබට නුවණක් හිටිනවා. දුක්ඛ වේදනාව ගැන දකින්නේ ආදීනවේ පැත්තට බලන කෙනෙක්. දුක්ඛ ධර්මය දකින්නේ විපස්සනාවල තියෙන ත්‍රිලක්ෂණය දකින කෙනෙක්. දුක්ඛ ධර්මය දකින කෙනා අපනිහිත චේතෝ විමුක්තිය පැත්තට යනවා. දුක්ඛ වේදනාව දකින කෙනා නිර්වේදයේ පැත්තට නිබ්බිදාව පැත්තෙන් තව මාර්ගයේ වඩන්න ඕනේ කියන පල්ලෙහා මට්ටමක ඉන්න කෙනෙක්. ඒ නිසා ඔබ දකින්න ඕනේ දුක්ඛ වේදනාව දකින තැනට නෙමෙයි ඔබ යන්නේ. අපි යන්නේ මොකක් දකින්නද? ස්කන්ධ දුක්ඛය තේරුම් ගැනීම සඳහා යනවා. එතකොට ඒ නිසා දැන් මම එතනදී පැහැදිලි කරන්නට උත්සාහවත් උනේ විපස්සනාව ඇතුළේදී ඔබට හැම වෙලාවකදීම ඔබේ සියලු කරුණු සංග්‍රහ වෙන්නට ඕනේ කොතෙන්ටද? අනිත්‍යතාවයට. අනිත්‍යතාවයේ නැතුව දුක්ඛතාවය ගැන කතා කරන්න බෑ. ඒ නිසා තමයි ස්කන්ධ ටික අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ අනත්තතෝ ශුඤ්ඤතෝ මේ ආදි වශයෙන් බලන්න කියලා දේශනා කළානේ නේ. සීල සූත්‍රයේදී ඔය කරුණ ටික ඔක්කොම පෙන්නනවා. එතකොට මොකද්ද මේ පෙන්නන්නේ? ස්කන්ධ පංචකයම දේශනා කරනවා අනිත්‍ය වශයෙන් දකින්න, දුක් වශයෙන් දකින්න, සල්ලයක් වශයෙන් දකින්න. ඇයි දුක්ඛෝම ස්කන්ධ ටික තමයි උපදින්නේ. එතකොට මොකද්ද වෙන්නේ? දුක්ඛම උපදිනවා, දුක්ඛම පවතිනවා, දුකම නිරුද්ධ වෙනවා. මේක වරදවා ගන්න එපා. මේ කිව්වේ වේදනාව නෙමෙයි. වේදනාව පැත්තෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ කොතනකවත් දුක විතරයි තියෙන්නේ කියලා. වේදනාවක් විදිහට දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ රූපය ආස්වාදයක් තියෙනවා. මහාලි සූත්‍රයේදී එහෙම දේශනා කරන මහාලි ලිච්ඡවීට මහාලි මේ රූපය ආස්වාදයක් තියෙන ආස්වාදයක් නැත්තම් මේ සත්වයේ රූපය ඇලෙයියේ. ඇලෙන්නේ මොකක් නිසාද? ආස්වාදේ නිසා. මහාලි රූපය ආදීනවයකුත් තියෙනවා. ආදීනවේ නිසා තමයි සත්වය රූපයෙන් මිදෙන්න ඕනේ කියලා කල්පනා කරන්නේ. එතකොට ආස්වාදය කියලා කිව්වේ අපි එතන සතුටු වෙන එකම. ඒක නෑ කිව්වේ නෑ. සැපයක් නැත්තම් සතුටු වෙන්නේ නෑනේ නේ. සැපේ තියෙන ඉඳ තමයි සතුටු වෙන්නේ. එහෙනම් ඒක නෑ කිව්වේ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ තව දැනකදී මහන්නේ දුකමයි උපදින්නේ දුකමයි පවතින්නේ දුකමයි නිරුද්ධ වෙන්නේ කියලා. එතකොට එහෙනම් තිබිලා තියෙන දුක විතරනේ. ඒ කිව්වේ වේදනාව නෙමෙයි. අතනදි කිව්වේ මොකද්ද? ආස්වාදයයි ආදීනවයයි කිව්වේ දුක්ඛ වේදනාව ගැන. ආස්වාදයේ විඳිනවා ඒ වෙලාවට සැප උපදිනවා. ඒ සැප වේදනාව නැති වෙනකොට මොකද්ද වෙන්නේ? කැමැති දේ නොවනකොට අපිට දුක ගලාගෙන එනවා. ඒ උපදින්නේ මොකද්ද? දුක් වේදනාව. ඒ අපි අත්විඳින ලෝකේ ආස්වාදයේ තියනවා නම් එතන මොකක්ද ඇති වෙන්නේ? ආදීනවේ නිසා එන දුක වේදනාව අපිට ඇති වෙනවා. දැන් නිස්සරණයක් කරනකොට නිස්සරණය කියලා කියන්නේ දැන් ඒ නිසා මේකෙන් මිදෙන්න කාට හරි ඕන වෙනවා. අන්නේ මිදෙන්න ඕනේ කෙනා දකින්න ඕනේ දේ තමයි මොකද්ද? අනිත්‍යතාවය දුක්ඛතාවය කියලා කියන්නේ. ඒ දුකයි ආදීනවේ දුකයි එක සමාන නැහැ. ආදීනවේ මට ආවේ. මට දෙයක් නැති වෙනකොට දුකයි.
මාව පෙළෙනවා නැති වෙනකොට. දරුවා ලෙඩ වුණොත් දුකයි. දරුවා මොනවා හරි අපි කැමති විදිහකට නොවෙනකොට මට වේදනාවක් ඇති වෙනවා. දරුවා හොඳ දෙයක් කළොත් මට සතුටු වෙනවා. ඒ මොනවාද? ඒ තමයි ආස්වාදය සහ ආදීනවේ. හැබැයි වේදනාව නෙමෙයි අපි දකින්න ඕන නිස්සරණයක් ලබා ගැනීම සඳහා අපිට පෙන්නනවා අනිත්‍ය දකින්න. නිස්සරණයක් ඇති කරගන්න දුක්ඛය දකින්න. ඒ දුකාර වේදනාව නෙමෙයි දකින්න කියන්නේ. ඒක දැකලා තමයි නිස්සරණය ඕනේ උනේ අපිට. දුක්ඛ වේදනාව දැක්ක හින්දා නිස්සරණයක් ඕනේ වුණා. නිස්සරණය කරන්න ගිහිල්ලත් ආය වේදනාව දකින්න කිව්වේ නැහැ. දැන් අපිට දකින්න කිව්වේ මොකද්ද? අනිත්‍යතාවය. දැන් අපිට පේනවා ස්කන්ධ ටිකක් ඉපදෙලා නිරුද්ධ වෙනවා නම් ඔය ඉපදෙලා නැති වෙන ස්කන්ධ ටික දරුවා විදිහට ගත්තා කියලා කියන්නේ දුක ගේන්න පුළුවන් බෝම්බ ටිකක් අතේ තියන් ඉන්නවා වගේ. ඇයි කොයි මොහොතේ පත්තු වෙයිද දන්නේ නැහැ. ඇයි තියෙන ස්කන්ධ ටික ආයෙ උපදින්නේ නැත්තම් ඊළඟ මොහොතේ ඔබට ඒ දරුවා නැහැ කියලා පිනුන ගමන් දුක එනවා. එන්න බෑද? එන්න පුළුවන් ඕනම වෙලාවක. ඇයි කලින් එක නෙමෙයි නම් ආයෙ උපදින්නේ. අපි හැමදාම ඉඳලා තියෙන එකම එක මුලාවක් ඇතුලේ තමයි කලින් එක තමයි හැමදාම තියෙන්නේ කියන මුලාව ඇතුලේ. යම් මොහොතක අපිට අලුතෙන්ම උපදින එක ගැන කලින් එක දැන් නැති වෙලා කියලා පෙනුනොත් දුක එනවම තමයි. ඒක නතර කරන්න බෑ. අර මම නිතරම කියනවා බෝඩ් එකේ උපමාවක් ඔබ අහලා තියෙන. බණ අහන අය නම් දන්නවා මම හිතන්නේ. නේ? දැන් ඔබ ගෙදරින් එළියට බහලා යනකොට පාරක් අයිනේ ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එකක් දාලා තියෙනවා අලුතෙන්ම දාපු බෝඩ් එකක්. ඔබ ඒක දිහා බලාගෙන යනවා අපහු ගෙදර එනවා. රැට පිරිසක් ගිහිල්ලා මොකද කරන්නේ? අර බෝඩ් එක ගලවලා අර අලුතෙන් ඒ වගේම බෝඩ් එකක් අලුතෙන් ගෙනත් දානවා. ඔබ දන්නේ නැහැ. දෙවෙනි දවසේ ඔබ යනකොට ඔබ දකිනවා. දැන් ඔබ දකින්නේ මොන බෝඩ් එකද? කලින් දවසේ තිබ්බ එක තාම තියෙනවා කියලා. තුන්වෙනි දවසේ අලුත්ම එකක් දානවා. ඔබ දකින්නේ මොකද්ද? අලුත් තාමත් දවස් දෙකක් තිස්සේ තිබුණ එක තාම තියෙනවා කියලා. හතරවෙනි දවසේ අලුත්ම බෝඩ් එකක් දාන හැබැයි මේ බෝඩ් එක හදන්නෙම ඉරුණු හැඩයට. දැන් තිබුණ බෝඩ් එකක් ඉරිලා එහෙම නෙමෙයි හොඳේ. හැදුනේම කොහොමද? අපි ඉරුණා කියන හැඩයට තමයි හදලා තියෙන්නේ. දැන් ගෙනල්ලා හයි කරලා තියෙනවා. දැන් හතරවෙනි දවසේ යන ඔබ විඳින්නේ මොකද්ද? ඔබ විඳින්නේ දවස් 3ක් තිස්සේ තිබුණු බෝඩ් එක දැන් ඉරිලා කියන එක. මට කියන්න ඇත්ත යථාර්ථය උනේ දවස් 3ක් තිස්සේ තිබ්බ බෝඩ් එකේ ඉරුණ එකද? නෑනේ. හැමදාම අලුත්ම බෝඩ් එකක් තිබ්බ තැනක කොහොමද අපිට තිබුණ බෝඩ් එක ඉරෙන්න පුළුවන් වුනේ? එහෙම තිබ්බේ නෑනේ බෝඩ් එකක්. එතකොට අන්න ඒ වගේ තමයි අපි විඳින මට්ටම සහ යථාර්ථය අතර වෙනස. අපි විඳින්නේ මොකද්ද? එක දිගට තිබුණ බෝඩ් එක. ඉතින් එක දිගට බෝඩ් එක තියනවා කියලා හිතන් ඉන්නකම් ඕනම මොහොතක ඒක දැන් නැහැ කියන එක එන්න බෑද? ඕනම මොහොතක එන්න පුළුවන්. ඒ වුණාට හැමදාම එකම බෝඩ් එකක්වත් එතන අලුත් බෝඩ් එකක් විදිහට හැමදාම තිබ්බා මිසක කොයි වෙලාවකවත් තිබුණේ නැහැනේ එකම බෝඩ් එකක් එක දිගටනේ. එකම බෝඩ් එක තිබ්බා වගේ තමයි ඔබ පළවෙනියටම ඇස් හමුවට රූපයක් පෙනුණා. ඒ රූපේ පේනකොටම මේ තමයි මගේ දරුවා කියලා රැස් කරගත්තා. ඊළඟ මොහොතේ ආපහු පේනවා. ආපහු පේනකොටම කලින් දැකපු දරුවා තමයි මේ ඉන්නේ. ආපහු රැස් කරගත්තා. දැන් ඇස් හමුවට එනවා පේන බව හදන්නේ මොකද්ද? අලුත්ම බෝඩ් එකක් එනවා වගේ තමයි හැම මොහොතකම වෙන්නේ. හැම මොහොතකම අලුත්ම බෝඩ් එකක් හදනවා. හැබැයි ඔබ මේ පැත්තෙන් හදාගෙන යන්නේ මොකද්ද? අලුත්ම බෝඩ් එකක්ද? එකම එක තියනවා කියලා. එකම එක. ඒ තමයි මගේ දරුවා. දැන් අලුත්ම බෝඩ් එක යථාර්ථය වෙනස් වෙලා නැහැ. අපි එකක් වින්දට යථාර්ථය වෙනස් වෙලා නැහැ. යථාර්ථය හැම මොහොතකම අලුත්ම බෝඩ් එකක් හදනවා. ඒ කියන්නේ පෙනෙන බව අලුතින්ම හදනවා. අලුතෙන්ම පේන බව හදනකොට කලින් තිබුණ එකත් එක්ක නොගැලපෙනවා කියලා අපිට පෙනුනොත් අපි කියනවා දරුවා ලෙඩ වෙලා, දරුවා මැරිලා, දරුවා වයසට ගිහිල්ලා ඕන දුකක් අපිට විඳින්න පුළුවන්. එතකොට පින්නතුනේ අපි ඒක කොහෙන්ද හදලා තියෙන්නේ? යථාර්ථයේ පැත්තෙන්ද? යථාර්ථයේ නොවන පැත්තෙන්ද? යථාර්ථයේ නොවන පැත්තෙනුයි අපි හදලා තියෙන්නේ. දැන් මේක දුක්ඛය තේරුම් ගන්න කියලා කිව්වේ අර යථාර්ථයේම දුක්ඛය කියලා පෙන්වන්නේ වෙන එකක් නෙමෙයි. මොකද ඒකට පවතින්න බැරි වුණා. එකකට පවතින්න පුළුවන් නම් කවදාවත් මේක දුකයි කියන එක වෙන්නේ නැහැ. එකම බෝඩ් එකට එක දිගට තියෙන්න පුළුවන් නම් ඔකට කියන්නේ නැහැ මේක නැති වෙන දෙයක් කියලා. ඒ වගේ මේ පෙනෙන බව ඇති කරපු එකම ස්කන්ධ ටිකටවත් පවතින්න පුළුවන් නම් ඒක දුක්ඛ කියන ලක්ෂණය යෙදෙන්නේ නැහැ. ඒකට පවතින්න බැරි වුණා ඒ මොහොතේම බිඳුණා. ඊළඟ මොහොතේ පේනකොට කලින් පෙනුණා කියන එකම සිද්ධියක්වත් එතන නැහැ. අලුතෙන්ම හටගත්තා. ඒක බිඳුණා. ඊළඟ මොහොතේ අලුතෙන්ම පෙනුණා නැති වුණා. අන්න ඔය හටගන්න නිරුද්ධ වෙන එකට තමයි පින්නතුනේ දුක්ඛ කියලා කිව්වේ.
ඒකට අපි කියනවා සංකතයි කියලා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දුක්ඛ ලක්ෂණය. ඒක තමයි නුවණින් දකින්න ඕනේ. දැන් අර දුක්ඛ වේදනාව දැකලා මේකෙන් මිදෙන්න ඕනේ කියලා පේන කෙනා එයා බලනවා මෙන්න මේ ලක්ෂණය අවබෝධ කරගන්න. ඒක අනිත්‍යතාවයත් එක්ක එන්නේ. ඒක නිසා තමයි දේශනා කළේ යද නිච්ඡං තං දුක්ඛං. මොකද කොහොමද දේශනා කරන්නේ? යද නිච්ඡං යං අනිච්ඡං යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මයම දුක්ඛයි. ස්කන්ධ පංචකය නම් අනිත්‍යතාවයේ තියෙන්නේ. ස්කන්ධ පංචකය මොකද්ද? දුකයි. අනිත්‍ය නිසා දුක එනවා කියලා නෙමෙයි කිව්වේ හොඳේ. ඒක වරදවා ගන්න එපා. අනිත්‍ය වීම නිසා දුක නම් වූ ඵලයක හට ගැනීමක් වෙනවා කියලා නෙමෙයි කිව්වේ. මේ ස්කන්ධ පහම අනිත්‍යයි, ස්කන්ධ පහම දුකයි. අනිත්‍ය නිසා නම් දුක කියලා දෙයක් උපදින්නේ එක මොහොතක් තිබිලා තියෙනවා දුක නැතිනේ. හැබැයි ස්කන්ධ පහම අනිත්‍යයි, ස්කන්ධ පහම දුකයි නම් හට ගැනීම ඉඳලම තිබිලා තියෙන්නේ මොකද්ද? දුක්ඛ ධර්මයක්. ඒකට කියන්නේ වේදනාවක් නෙමෙයි හොඳේ දුක්ඛ ධර්මයක්. ඒ නිසා තමයි ඒකට දුක්ඛ කියලා කිව්වේ. ඒ නිසා යාට පේනවා සැපයි කියන තැනක් පේනවා මොකද්ද? දුක්ඛ ස්කන්ධ ටිකක්. දුකයි කියන තැන කොහොමද සල්ල කිව්වේ? දුක්ඛ ස්කන්ධ ටිකක් තමයි පේන්නේ. මධ්‍යස්ථයි කියන තැන උනත් පේන්නේ මොකද්ද? අනිත්‍යතාවය පාදක කරගත්ත දුක්ඛ ලක්ෂණය මෙයාට දකින්න පුළුවන්. ඒක එයා දුකම ධර්මය තේරුම් ගන්නවා. දැන් විපස්සනා වශයෙන් දකින්නකොට ඒ නිසා ඔබට දකින්න තියෙන නුවණ ඔතෙන්ට ගේන්න ඕනේ. ඔතෙන්ට ඔබට නුවණ ගේන්න බෑ පින්නතුනේ. ඔබ ඕක අරගෙන හොඳින් ඔය සම්මර්ෂණය කරගෙන යන්නේ නැත්නම් තියනවා කියන බව නම් එකතු කරගන්නේ ඔතෙන්ට යන්න බෑ. ඒ නිසා ඔය තියනවා කියලා රැස් කරගන්න බව එකතු කරගන්න බව ඔබ නැති කරගන්න ඕනේ. ඒක නැති කරගන්න එකපාර බැරි හින්දා තමයි කිව්වේ අද ඉන්නේ ඝන සංඥාවක. අර රූප ගොඩාක් වැලි කැට කැට ගොඩක් පේන තැනක වැලි කන්දක් තියනවා කියලා අපිට කන්දක් පේන තැනක ඔය කන්ද විනිවිද ගිහිල්ලා පෙන්වන්න එකකට එකක් සම්බන්ධ නොවන වැලි කැට කැට ගොඩක් තියෙන්නේ කියලා. ඒ වගේ ඔබ පෙන්නලා දෙන්න දරුවා ඉන්නවා කියලා හම්බ වෙන තැනක නෑ එහෙම ඒකකයක් තිබුණේ නෑ. හැම මොහොතකම දරුවා නොවුණු ස්කන්ධ ටිකක් ඉපදිලා ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනවා. හැම මොහොතකම උනේ මොකද්ද? ස්කන්ධ ටිකක් හටගෙන ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනවා කියලා පේන පැත්ත, ඇහෙන පැත්ත, විඳින පැත්ත සහ දැනගන්න පැත්ත හොඳට පෙන්නලා දෙන්න. එතකොට ඔබට මේ නුවණ ටික ටික උපදින්න පටන් ගන්නවා. මේක මෙනෙහි කරන්න අවශ්‍ය ආයුධ ටික තමයි ඔය උදේවරුේ දුන්නේ. දැන් ගොඩක් දෙනෙක් අහලා තිබ්බනේ මේක කොහොමද අපිට වැඩෙන්නේ කියලා නේ. මෙනෙහි කරන්න නම් ඔබට මෙනෙහි කරන්න ආයුධ ටිකක් තියෙන්න ඕනේ. ඒකට රූපය අනිත්‍යයි කියලා කිව්වේ පින්නතුනේ හැම මොහොතකම රූපේ පැත්තෙන් බැලුවත් ඔබට පේන්නේ මොකද්ද? පුද්ගලයෙක් නොවුණු වෙන්වෙන්ව පවතින වැලි කැට කැට වගේ එකිනෙකට වෙන් වුණ රූප ධර්ම ගොඩක්. කාමජ චිත්තජ ඍතුජ ආහාරජ ප්‍රත්‍යයන්ගෙන් ඉපදුණු එකිනෙකට වෙන් වුණු රූප ධර්ම ගොඩක්. ඔබට හදිස්සියේ ඇහැට පේන වර්ණ රූපය කියන එකේ හිත සැසඳෙන්නේ නැත්නම් ඔබට දැන් හිතන්න ආයුධ තියෙනවා. ඒක ගැලපෙන්නේ නැත්නම් හිතෙන්න ඔබ ළඟ තව ආයුධයක් තියෙනවා දැන් ඒකට. නේ? එතකොට ඔබට ගිහිල්ලා ඒ ආයුධය එතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මොකද්ද? ඔබට පෙන්වන්න පුළුවන්. එහෙනම් කොහොමද පිරිමියෙක් ගෑනු කෙනෙක් කියලා පේන්නේ? එතකොට ඔබ දන්නවා මේ රූප සමූහය තුළ මේ භව රූප තමයි මේ වෙනස ඇති කරලා තියෙන්නේ. ඒකත් පුද්ගලයා නෙමෙයි හැම මොහොතකම ඉපද නැති වෙන එකක් භව රූපය කියලා කියන්නේ. එහෙනම් මේ යන්නේ ඇවිදින්නේ කතාබස් කරන්නේ මේ ගෙවල් දොරවල් යන්නේ නැති වුණාට මිනිස්සුනේ යන්නේ කියලා පේනකොට ඔබ දන්නව නෑ නෑ පුද්ගලයා යනවා නෙමෙයි. එක රූපයකටවත් යන්න පුළුවන් කමක් නෑ. හිත උපදිනකොට විඤ්ඤාප්ති රූප උපදිනවා. දැන් අර කියලා ප්‍රශ්නකදී අහලා තිබුණා මම ඒක පසුවට තැබුවා පැහැදිලි කරන එක. විඤ්ඤාප්ති රූප කියලා කියන්නේ අර කාය විඤ්ඤාප්තිය උපදිනවා. කාය විඤ්ඤාප්තිය කියලා කියන්නේ හිතින් අරමුණු කළා හිතෙන් අතක් හදලා උස්සනවා. හිතෙන් කකුලක් හදලා උස්සනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ හිත ඇසුරු කරන රූපයේ අත කකුල කියන තැනට අදාළව රූප කලාප කෝටි ප්‍රකෝටි ගාණක් උපදිනවා. එතකොට ඒක සැහැල්ලු වෙනකොට මොකද වෙන්නේ? චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියනවා. සිතින් උපදින වායෝ ධාතුවේහි තදවීම නිසා ඔන්න ඒක ඉස වෙනවා, ඉදිරියට යවෙනවා, තැබෙනවා කියන බවක් අපිට ප්‍රකට වෙනවා. දැන් ඕක එක රූපෙකින්වත් කළෙත් නැහැ. එක හිතකින් කළෙත් නැහැ. මොකද්ද? ඔය සඳහා නාම රූප ධර්ම සිත් වශයෙන් ඉපදුණු ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක වැයවීමක්. එතකොට කොයි රූපෙද ඔය ඉස්සරහට අරන් ගියේ? එකක්වත් තිබුණේ නැහැ. කොයි හිතද ඔය ඉස්සරහට අරන් ගියේ කෙනාව? එක හිතක්වත් නැහැ. එහෙනම් ඔබට පේනවා හිත සහ රූපය කියන එකිනෙකට වෙන් වුණ ධර්ම දෙකක එකතුව නිසා අපිට යනවා කියන ඝණයක් පේනවා. යනවා කියන එක ඝණයක්.
ඊතලේ යනවා කියන එක අපි හදලා විඳින දෙයක් නේ. මේ අත උස්සනවා කියන එක ඇස් දෙකට දකින්න බෑනේ නේ ඔබට. මම කියන්නේ සාමාන්‍යයෙන් අත උස්සනවා කියන එක ඇස් දෙකට දකින්න බෑ. එහෙනම් මේ පේන්නේ නෑ, පේනුනට ඔබ දකින්නේ නෑ. ඇයි එහෙම කියන්නේ? දැන් අත උස්සනවා කියන එක මම කියන්නේ ඔබ ෆොටෝ 100කට ගැහුවොත් මේ ෆොටෝ 100 අපි වීඩියෝ කරනවා කියන්නේත් ඒකම තමයි. අපි ඒක ගන්නවානේ. එතකොට අපි ෆොටෝ ගොඩකට අපි ගන්නවා. එතකොට ෆොටෝ 100කට අරගෙන ওই ෆොටෝ 100 පළවෙනි ෆොටෝ එක පෙන්නලා අහනවා මේකේ අත උස්සනවද කියලා. තියනවද? නෑනේ, අපි ඒක ඩිලීට් කරනවා. 2 3 4 5 99 100 නෑනේ, එක ෆොටෝ එකකවත් නෑ. 100 වෙනි ෆොටෝ එක පේනකොට 99ක් අවස්ථාවල තියනවද නැද්ද? නෑනේ නේ. දැන් ওই ෆොටෝ 100 වේගෙන් ප්ලේ කරොත් ඔබට පේනවනේ අත උස්සනවා ඒක ඇතුලේ තියනවා කියලා නේ. ඇහැට පේන්නේත් ඔය වගේ අවස්ථා 100ක් තමයි. නැතිනම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපි උදාහරණයට ගත්තොත් ඒක 100ක්. එතකොට 100 වෙනි ෆොටෝ එක S2කට පේනකොට 99ක් අවස්ථාවල අත තිබුණේ නෑ, නැති වෙලා ඉවරයි. ඒ 99 ගෙනාවේ කොහෙන්ද? මෙතන තිබ්බ අත තමයි මෙතෙන්ට ගියේ කියලා. ඒක හිතින් ගෙනාපු එක. එහෙනම් ඇත්තටම කියනවා නම් ඔබ අත උස්සනවා දකින්නවද, අත උස්සනවා දැනගන්නවද? අත උස්සනවා කියන එක දැනගන්නවා. එතකොට දැනගන්නේ කලින් තිබුණා කියලා ගත්ත එක ඔබේ හිතෙන් දැනගන්න දෙයක් මිසක S2කට පෙනුන දෙයක් එහෙම නෙමෙයි. ඒකයි කිව්වේ යන්නේන මිනිස්සු දකින්නේ නැහැ කියලා ඔබ කවදාවත්. එහෙනම් හැමදාම ඔබ දකින්නේ අර ඊතලයේ එක තැනක තිබ්බා වගේ එක ෆොටෝ ෆ්‍රේම් එකයි ඔබ S2කට පේන්නේ. ඊටු ඔක්කොම හිතෙන් තමයි හදාගන්නේ. වාහන යනවා පාරේ කියලා ඔබ කවදාවත් උනට යන වාහන නම් දැකලා නැහැ. නේ? ඒකට දැන් ඔබට ඒක ඇයි එහෙම කියන්නේ කියන එක ගිහිල්ලා හරි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ප්‍රශ්නයක් තිබුණොත් හෙට ඇවිල්ලා ආපහු අහන්න. එතකොට ඒ විදිහට පොඩ්ඩක් අපි දැන් අරමුණු අරගෙන ඒ අර පුද්ගල සංඥාවන් දුරු වෙන්න තියනවා කියලා ගත්ත ප්‍රපංච දුරු වෙන්න අපි ක්‍රමානුකූලව මනස පවත්නවා. ඒ මනස පවත්නකොට මම කිව්වේ අඩුම තියනවා gedara වාහනේ දරුවා ඔය තියනවා කියලා ඇති බවට හම්බෙන අරමුණු පහකවත් අවස්ථා පහක දවසේ එකපාර පහක් බලාගෙන යන කියලා නෙමෙයි කියන්නේ. අවස්ථා පහකවත් හොඳට බලන්න. හිතන්න කියලා මේ කියන්නේ සරලවම කිව්වොත් බලෙන් අපි උදේ බණ කිව්වා වගේ මේ දැන් කියනවා වගේ. එතකොට ඔබ මොකද කරන්නේ මේ කියන එකත් එක්ක හිත අරන් යනවානේ. ඒ වගේ මොකද්ද කරන්න ඕනේ? ඒ එක එක අරමුණ අරගෙන මේක වෙන්නේ කොහොමද? කොයි වෙලාවෙද මට මේ කෙනා කියලා පෙනුනේ? මේක පෙනුන දෙයද දැනගන්න දෙයටද අයිති? මේ පේනවා කියන පැත්තේ මේක පණවන්න බෑ. දැනගන්නවා කියන පැත්තෙත් එහෙනම් පණවන්න බෑ නේද? හොඳට ඒක වෙන් කරලා ඔබ හොඳට ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එතකොට මේක කඩලා ඒ විදිහට ඔබ පෙන්නකොට ඔබට නිකම්ම ප්‍රකට වෙනවා. මෙනෙහි කිරීම තුළ. එතකොට මේක දෙකක්. මෙනෙහි කරන එක හිතන එක කරනකොට ඔබට නුවණක් උපදිනවා. ආශ්‍රව ගෙවෙන්නේ නුවණත් එක්ක. නුවණ ඉපදුනා කියලා දන්නේ කොහොමද ඔබ? නුවණ ඉපදුනා කියලා ඔබට තේරුම් ගන්න තියෙන්නේ දැන් ඔබට gedara ගැන බැලුවයි කියන්නකෝ. හොඳට මෙනෙහි කළා දැන්. හිතලා විස්තරාත්මකව හිතුවා දැන් පැය භාගයක් විතර අරගෙන ඔබ හොඳට කල්පනා කළා දැන් පේනවා මේ ස්කන්ධ ටිකක්ම උපදිනවා ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙන තැනක දැනගන්න පැත්තෙනොත් ස්කන්ධ ටිකක් මත තමයි මේ gedara කියන එක හදලා තියෙන කියලා හොඳට ප්‍රකට වෙනවා. දැන් ඔබට ඕක හොඳට ප්‍රකට වුණාම ඊළඟට වාහනේ දැක්කොත් එහෙම එකපාර නැත්තම් වාහනේ සිහි වුණොත් එහෙම දැන් වාහනේ ගැන අමුතුවෙන් හිතන්න ඕනේද අර තුලින්ම දකින්න පුළුවන්ද? අර තුලින්ම දකින්න පුළුවන්නේ. ඒ තමයි නුවණ භාවිත වෙනවා කියන එක. දැන් හිතින්න ඕනේ නැහැ. අරමුණු 1000ක් ආවත් 1000ෙම ඇත්ත මොකද්ද? අතනින් ගත්ත උත්තරේ තමයි ওই 1000ෙම ඇත්ත. ඒ නිසා ඒ ඇත්ත පවත්වන්න. නුවණ පවත්වන්න. ඒ නුවණ පවත්වන එකෙන් තමයි කෙලස් ගෙවෙන්න පටන් ගන්න. ඒ උනාට ආපහු හිත කිව්වොත් එහෙම නෑ නෑ. ඒ උනාට වාහනේ නම් තියනවා අප්පා කියලා කිව්වොත් එතකොට මොකද්ද කරන්න වෙන්නේ? මානසිකාරය අඩුයි ආපහු පවත්වන්න මානසිකාරය ආපහු ගන්න වාහනේ කියන අරමුණ ඒක ගැන හොඳට බලන්න. ආශ්‍රව බලවත් නිසා අපිට නැවත නැවත හිත පෙන්නයි තියනවා කියලා. කමක් නැහැ. ආපහු අනිත් පැත්තට පෙන්වන්න. නෑ මේකයි වෙන්නේ කියලා. එතකොට ඔබ පෙන්වන්න පටන් ගත්තාම ඔබට හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අර විදිහට ඉපදෙනකොට ඔබට නුවණ ඉපදුනා. දැන් ඔබට නුවණ වඩන්න පුළුවන්. ඒ නුවණ උපදිනකන් තමයි මේක ටිකක් අමාරු මෙනෙහි කරන්න වෙන්නේ. අමාරුවෙන් පොඩ්ඩක් ගැට ගහ ගන්න වෙන්නේ නේ. පොඩි කාලේ ගණන් හදනවා වගේ එක ටිකක් අමාරුවෙන් අර මේ හිත තමයි ගන්න වෙන්නේ. හැබැයි ඒකේ ප්‍රගුණ වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? හිත වැඩුණාට පස්සේ එහෙම අපහසුයක් නෑ. හිත තැබූ සැනින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක පුරුදු කරන්න. ඉතින් මම වැඩිපුරත් ඔයගොල්ලෝගේ කාලේ විනාඩි 20ක් කරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි භාවනා කරන්න අපි කාලෙ වෙන් කරගත්තේ නෑ. අපිම හෙටවත් වෙන් කරගන්න එකට.
එතකොට දැන් ගිහිල්ලා පොඩ්ඩක් භාවනා කරන්න බලන්න. ටිකක් ඔය කියපු විදිහට අරමුණක් අරගෙන අනිවාර්යයෙන්ම gedara වැඩ දෙනවා හැමෝටම. මේ ගිහිල්ලා පොඩ්ඩක් හිතන්න එක අරමුණක් දෙකක හරි මෙනෙහි කරන්න බලන්න. මෙනෙහි කරනකොට ඔබට ඇති වෙන්නේ ප්‍රශ්නයක් හිත කියයිනේ උනාට මෙහෙම තියනවා නේද? මෙහෙම වෙන්න බෑද? මේක මෙහෙමනේ කියලා හිත ඇවිල්ලා එක එක කතන්දර කියනවා. හරි? එතකොට අන්නේ කියන එක ඔබට තේරුම් ගන්න තේරෙන්නේ නැත්නම් ඒක හිත ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරන්න. ඒක ප්‍රායෝගික භාවිතයේදී ඔබට ඇති වෙන ප්‍රශ්නයක් හැටියට ඒක බොහොම වැදගත්. ඔබ ඒක निराකරණය කර ගැනීම ඔබේ ප්‍රතිපදාවට. ඒ නිසා ඒක හෙට දවසේදී ඔබට ඒක ගැන තව විස්තර විමසලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ওই කරුණු ටික ඔබේ ප්‍රතිපදාවට එකතු කරගන්න එක භාවිත කරන්න. අපි හෙට වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පිළිබඳව අපි හඳුනා ගන්නට බලාපොරොත්තු වෙනවා. මේ ටික වගේ මේක ටිකක් වැදගත් ඒ නාම ධර්ම ටික පිළිබඳව තේරුම් ගැනීමත්. මොකද ඒක පැටලිල්ලක් නැතුව අපි දැනගන්න එපා. දැන් අපි ගත්තාම අපි ගොඩක් වෙලාවට ඒක සමාන වචනනේ අපි පාවිච්චි කරන්නේ නේ. දැන් හිතන්නකෝ පේනවා කියන තැනත් ස්කන්ධ ටිකක් කියලා කියනවා. දරුවා කියලා හදාගන්න එක වැරදි අවිද්‍යාවෙන් හදාගන්නේ කියලාත් කියනවා. එතනත් උපදින්නේ ස්කන්ධ ටිකක් කියනවා. දැන් අතනත් ඉපදුනේ ස්කන්ධ ටිකක්. මෙතනත් උපදින්නේ ස්කන්ධ ටිකක් කියනවා. දැන් මොකද්ද ඔගේ තේරුම් ගන්න ඕනේ? ඕක අපි ලියා ගන්න එපා. ඒ නිසා ඒක වැදගත් කියලා කිව්වේ. ඉතින් ඒ නිසා අපි ඒක ගැන හෙට දවසේදී ටිකක් තවදුරටත් විග්‍රහ කරගනිමු. නාම ධර්ම ටික පාදක කරගෙන අද රූපය ගැන අපි කතා කළේ. ඉතින් ඒ නිසා ඒකෙදි ඒ මූලික දැනුම නාම රූප පරිච්ඡේදය ඇති කරගන්න ඔබට ওই දැනුම ගොඩාක් උදව් වෙනවා, උපකාර වෙනවා. ඒ බහුශෘත බව තේරුම් ගන්න වැදගත්. ඉතින් හිතන්න එපා ඕවා ඔක්කොම ඉගෙනගෙනද සුනීත සෝපාකල නිවන් දැක්කේ කිහින්ද අපිත් ඕවා ඉගෙන ගන්න ඕනේද? හරි අමාරුයිනේ. බාහිය දාරුචීරේ හාමුදුරුවෝ ඕවා ඔක්කොම දැනගත්තද? මේ ඉතින් බාහිය දාරුචීරේ හාමුදුරුවන්ගේ සුනීත සෝපාක හාමුදුරුවන්ගේ තිබුණ නුවණ ඔබට තියෙනවා නම් අපිටත් ඉතින් මෙච්චර කියන්න ඕනේ නෑ ඔබට දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කිව්වම ඒක ඇතිනේ. ඉතින් ඒක එච්චර නුවණ නෑනේ. ඒ මට්ටමට වැඩිලා නෑ. ඉතින් ඒ උන්වහන්සේලාට අද අපි කතා කළාට බුදුහාමුදුරුවෝ එච්චර දේශනා කළේ නෑ නේද කියලා හිතුවට එච්චර දේශනා කරන්න අවශ්‍යත් නෑ. ඇයි? ඒ ඔක්කොම සසරේ ඉඳලා මේ ඉන්ද්‍රිය හොඳට වඩලා ආපු අය මම අර උපමාවට මේ තියෙන පින්නතුනේ නෙළුම් විලේ උපමාවක් නේ. නෙළුම් පොහට්ටු වතුරෙන් උඩට මතුවෙලා ඒක පිපෙන්න බලාගෙන ඉන්නවා ඉර පායනකම්. සමහර නෙළුම් පොහට්ටු තව දවසක් දෙකක් මෝරන්න තියෙනවා. සමහර නෙළුම් පොහට්ටු වතුර යට තාම මතුවෙමින් එන ගම. එතකොට අපි කිව්වොත් එහෙම ඉර පායනකොට මේ නෙළුම් පොහට්ටුව පිපුණා. ඉතින් අනිත්වත් පොහට්ටුනේ ඉතින් පිපෙන්න ඕනේ. ඉර පෑවුවා නම් පොහට්ටුවක් නම් පිපෙන්න ඕනේ කිව්වත් හරියද? ඒක වැරදිනේ නේ. තව මෝරන්න තියෙනවා. ඒ නිසා ඔක්කොම පොහට්ටු තමයි. ඒ වුණාට තව මෝරන්න තියෙනවානේ. ඒ වගේ තමයි. ඒ ඔක්කොම එදා නිවන් දැක්කනම් නිවන් දැකපු ගොඩක් අය උද්ගටිතඤ්ඤ පුද්ගලයෝ. ඒ ඔක්කොම බොහොම කෙටි පරයයන් ටිකක් අහනකොට ධර්මය අවබෝධ කරගන්න තරම් සසරින් ඉඳලා වඩලා තිබුණ අය, නුවණ පුරුදු කරලා තිබුණ අය. ඉතින් අද අපිට බැරි නෑ කරන්න පුළුවන්. හැබැයි අපිට මොකද්ද කරන්න වෙන්නේ? තව ටිකක් මෝරන්න තියෙන. ඒ නිසා මේක පුරුදු කරන්න වෙනවා. ආශ්‍රව ගෙවන්න, දුරු කිරීම සඳහා මේක භාවිත කරන්න වෙනවා. ඒ නිසා මේක භාවිත කරන්න අප්‍රමාදීව මේ පැත්තට පුරුදු වෙන්න. ඒ නුවණ තමයි මේ ජීවිතේ නිවන් දකින්න නම් ඒකට හේතු වෙන්නේ බැරි වුණත් අර විදිහට හරි නිවන් දකින්න හේතු වෙන්නේ වඩප් එක තමයි. ඉතින් ගැඹුරු වෙන්න පුළුවන්. ඒක සාධාරණයිනේ. මේක ලේසි වෙන්න ඕනේ කියලා එකක් නැහැ. නේ? අපි හිතනවා මේක ලේසි වෙන්න ඕනේ කියලා නෑ. එහෙම ලේසි වෙන්න ඕනේ කියලා එකක් නෑ. ඒක ගැඹුරුයි. ස්වභාවයෙන්ම ගැඹුරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ආනන්ද තෙරුන් වහන්සේ කියනකොට මේ අද කරන්න මොකද්ද කරන්න කියලා එකක් නැතුව ඒ කියන්නේ දෙකක් අතර මං හිතුවේ අද මහා නිදාන සූත්‍රය කරනවද මේ ටික කරනවද කියලා. නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට කියන්නේ නෙමෙයි. ස්වාමීනි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි සාරි සරලයි කියලා මට තේරෙනවා කිව්වහම මාහේවන් ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. මේක හරි ගැඹුරුයි. ස්වභාවයෙන්ම පෙනුමෙනුත් ගැඹුරුයි. මේක හරි ගැඹුරු දෙයක්. ඉතින් ඒක ධර්මයේ ගැඹුරුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි තේරුම් ගන්නෙත් හේතුඵල ධර්මයේම නම් ටිකක් විග්‍රහ කරලා කියපු එකත් ගැඹුරුයි කියලා දේශනා කරා නම් කෙටියෙන්ම කියපු චතුරාර්ය සත්‍ය කොහොමද? ඒක තව ගැඹුරු වෙන්න එපානේ. ඒක තවත් ගැඹුරුයි. ඒ වගේම බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බලලා කල්පනා කරනවා මේ ලෝකෙට මං කොහොමද මේක කියලා දෙන්නේ? මේක තේරෙන්නේ නැද්ද ලෝකෙට කියන්න? බුදුසිතත් මන්දෝත්සාහී වෙනවා මේක කියලා දෙන එක. ඉතින් මේක හරි සරල දෙයක් නම. මේ නිකං කාලයක නෙමෙයි. සරියුත් තෙරුන් වහන්සේ, මුගලන් තෙරුන් වහන්සේ වැනි ප්‍රඥාවෙන් කෙලවරට යන
මහෝත්තමය හේතු සම්පත් තිබුණ පුද්ගලයෝ ඔක්කොම ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බලලා කල්පනා කරනවා මම කොහොමද මෙච්චර ගැඹුරු දෙයක් මේ ලෝකෙට දෙන්නේ? ඒක එච්චරම සරල නම් සියුම්ම කෙනෙකුට අවබෝධ කරගෙන මිදෙන්න පුළුවන් නම් එහෙනම් බුදුරජාණන් වහන්සේට එච්චර එහෙම හිතන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා පින්නතුනේ මේක සරලම නෑ. ඒක හරි ගැඹුරුයි. ඒ නිසා අපිට බොහොම අමාරුවෙන් තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒ නිසා කමක් නෑ තේරෙන්නේ නැති උනට අතාරින්න එපා. අපෝ තේරෙන්නේ නැහැ. උන්ක ඊට වඩා හොඳයි තේරෙන මොකක් හරි අහගෙන ඉන්නවා කියන එක ඒක හරි දෙයක් නෙවෙයිනේ. තේරෙන්නේ නැති හින්දා තමයි පින්නතුනේ අහන්න ඕනේ. තේරෙන්නේ නැති හින්දා තමයි අපි තේරුම් ගන්න ඕනේ. පොඩි පොඩි දරුවෙකුට උගන්වනකොට ගණන් හදන්න බෑ තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් ඔබ අමතර පන්තියකට හරි යවලා ඔබ ගණන් උගන්වනවා මිසක අනේ පුතේ එහෙනම් ගණන් ඕනේ නැහැ කියලා ගණන් එපා කියලා පොතත් අයින් කරලා තියනවද? නෑනේ නේ. ඒ වගේ තමයි ඔය හිතට ඔක අයින් කරන්න එපා ටොකු ඇන ඇන හරි ඔක දෙන්න නෑ මම මේක අහනවා. ඒ නිසා පින්නතුනේ තේරුම් නැති වුණාට කමක් නෑ ආපහු අහනකොට අද ඇහුවට වඩා හෙට අහනකොට ඔබට තේරෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ කරුණු ටික අහගෙන ඉන්නකොට අර කතාවක් අහන් ඉන්නවා වගේ නෙමෙයිනේ. ඔබ ජීවිතය ගැන එදිනෙදා යන මොනවා හරි ජීවිතේ හදාගන්න විදිය ගැන බණක් අහනවා නම් ඔබට අමාරුවක් නෑ පොඩ්ඩක් හිත පොඩි රවුමක් විනාඩියක් විතර කොහේ හරි ගිහිල්ලා එනකොට ආපහු ඊළඟට කියන ටික ගැට ගහගත්තා අමුණගෙන යන්න පුළුවන් ඊටු ටික අහගෙන යන්න පුළුවන් තේරෙනවා. හැබැයි මේක හිත දශමයකට හරි එළියට ගියොත් මොකද්ද වෙන්නේ? ආපහු එනකොට ඊටු ටික ඔබට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අලුත් කතාවක්. ඊට පස්සේ බලනවා දැන් මොකද්ද මේ කියන්නේ කියලා ඒක බලනවා. ඒ තේරෙන්නේ නැති එක හිතන්න ගත්තාම ඊට පස්සේ ආයෙ තව එකක් කියලා ඉවරයි. ඊට පස්සේ ඒක තේරෙන්නේ නැහැ. දිගටම තේරිලා නැහැ එතනින් පස්සේ. ඒකෙන්ද ඒක ගලප ගන්න හරි අමාරු වෙනවා. එතකොට අපි හිතනවා වැඩි හරියක් තේරුනේ නැහැ. ටිකක් කොහෙ තේරුණා අර එහෙම මෙහෙන් ඒනට වැඩි හරියක් තේරුනේ නැහැ කියලා හිතනවා. තේරුන්නේ නැත්තේ ඇයි? තේරුන්නේ නැත්තේ ඔබට බන තේරෙන්නේ නැති නිසා නෙමෙයි. තේරෙන්නේ නැත්තේ අපේ හිත අර ඒ කරුණු ටික පිළිවෙලින් ග්‍රහණය කරගන්න තරම් අපි එක තැනක තියාගෙන නැති නිසා. එහෙනම් ඔබට තේරුන්නේ නැත්තම් තමයි ඔබ වැඩිපුර වීරිය කරන්න ඕනේ. නිසා අහන්න නැවත නැවත අහන්න තේරෙන්නේ නැති වුණත් ඔබ ටිකක් ඒක අහනකොට ප්‍රකට වෙනවා. මම කියන්නේ සාමාන්‍යයෙන් අපි බන දැනගෙන ඉපදිච්ච අය නෙමෙයි අපි. මේ බොහොම අමාරුවෙන් නිදි කිර කිර හරි බන අහගෙන ඉඳලා තේරෙන්නේ නැතුව ඒක ටික ටික හරි වඩන්න පටන් අරගෙන ජීවිතේට පුරුදු කරලා පුහුණු කරලා වඩලා අවබෝධ කරගන්න දෙයක් කරගත්ත දෙයක් මිසක වෙනතුනේ මේක මේ නිකම්ම ඔලුවට කඩාපාත්තිච්ච එකක් නෙමෙයි නිසා ඔබටත් බැරි කමක් නැහැ. ශ්‍රවණය තමයි වැදගත්. ඒකින්ද තේරුම් නැති උනක් කමක් නැහැ. ආය ආය අහන්න. හොඳට ප්‍රශ්න අහන්න ඕන තරමක් අහන්න ප්‍රතිපදාව මාර්ගය ගැන ඒ තේරෙන්නේ නැති කරුණු ගැන ඕන තරමක් අහන්න ගලප ගන්න තියෙන ඒවා මේ සූත්‍රේ කොහොමද අර සූත්‍රයෙන් කොහොමද මෙතෙන්ට ගැලපෙන්නේ කමක් නැහැ මේ ප්‍රශ්න ඕන තරමක් අහලා ඒවා निराකරණය කරගන්න. එතකොට අපිට මේ ගමන හරි පහසෙන් අපිට යන්න පුළුවන්. මොකද අපි ආයුධ තියෙන ඕන තැනකට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඒ නිසා අප්‍රමාදී වන්න කියලා ඔබ හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයන් පවත්වමින් වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වන ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ සියලු දෙනා නම් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ සෑම සියලු දෙනාටමත් ඒ වගේම ඒ දන්පැන් පූජා කරමින් අපෝපස්ථාන කරමින් කටයුතු සිදු කරන්නට යෙදුන සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාතයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට මේ කටයුතු මේ විදිහට සංවිධානය කිරීම වෙනුවෙන් වෙහෙස මහන්සිව කටයුතු කරපු පින්වත් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. විශේෂයෙන් මේ සඳහා ඔබට අවවාද අනුශාසනා කරන අපේ නායක හාමුදුරන් වහන්සේට ඒ වගේම විහාරවාසී අපේ අනෙක් සියලුම ස්වාමින් වහන්සේලාට අපි පුණ්‍යානුමෝදනා ආශිර්වාදයන් කරනවා. සුදේව හාමුදුරන් ඇතුළු අපේ අනෙක් සියලුම ස්වාමින් වහන්සේලාට මේ සියලු කුසල ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් බව
චිරජීවනයේ සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. ඒ වගේම මේ කටයුතු සංවිධානය කර ගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරපු ගිහි පින්වත් සෑම සියලු දෙනාටම නම් වශයෙන් හැම දිනම සිහි කරන්න මතක් කරන්න මම දන්නේ නැහැ. ඔබ සියලු දෙනාටමත් ඒ වගේම දම්පැන් පූජා කරමින් කටයුතු කරන්නට යෙදුණු ඒ පින්වත් සෑම සියලු දෙනාටමත් ඒ වගේම අපට මෙරටට වැඩම කරන්නට අවශ්‍ය වටපිටාව ගොඩනගමින් මේ ධර්ම දාණය ලබා දෙන්නට අවශ්‍ය වටපිටාව සකස් කරන්නට යෙදුණු පින්වත් සියලු දෙනාට චින්තක මහත්මයා, චින්තාමෑණියෝ, අසේල මහත්මයා, මංජුලා මහත්මිය, සුභාෂිනී මෑණියන් ඇතුළු ඒ සියලු දෙනාටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු දෙනාටත් ඔබ සෑම සියලු දෙනාටමත් මේ සියලුම කුසල ශක්තිය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස හේතු උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිබ්බාන සම්පත් ඉමිනාතේ සමිඤ්ඤතු